අද මොකද කමටහන් වාර්තා ඉදිරිපත් වෙලා නැහැ. ඒකපොත් මට හිතුණා අපි එකක් අපිට වෙලාව මදි වුණා එක කමටහන් වාර්තාවක් සාකච්ඡා කරන්න. ඉතින් අපි ඒකට වෙලාව ගමු අද. අපි දැස්සේ හඳුනට කියමු කොහොමද නරඹන්නේ. සංඥාවෙන් අවසරයි කමඨහන් වාර්තාංග යම් ප්‍රබෝධමත් සීතල ස්වභාවයක මුළු කයම පවතින ගතියක් ශක්තියක් හොඳින් දැනෙමින් සැහැල්ලු ස්වභාවයක පවතිමින් තිබෙනවා. මනස නොසන්සුන් වන විට එය ක්‍රමයෙන් අඩුවනවා දැනෙන විට નિરાයාස කය විනිවිද දකිමින් නැවත සුඛයට පැමිණෙනවා. කොඳු නාරදිය දිගේ ශක්තියක් හොඳින් ඉහළට නළලහා කොඳු නාරදිය දිගේ ශක්තියක් හොඳින් ඉහළට නළලහා හිස පිටුපස යම් ভাইබ්‍රේෂන් එකක් කම්පන ස්වභාවයක් සක්මනේදී පරියන්කේදී යම් විට හොඳින් දැනෙන බවක් සංසුන් භව තුල දැනෙනවා. කොඳු නාරදිය හරහා යන ශක්ති ගැනීම පරියන්කේදී දැනෙනවා. කොන්දේ අපහසුාවක් නිසා නිතර සක්මනට යොමු වන විට සිතුවිලි එන යන බවක් දකින අතර ඒට අවධානය නොදී පාදයේ දැනීම සමග සතුටින් සිටින විට සිතුවිලි පැමිණියත් ඒට නොයන විට උගුරේ යම් සිරවීමක් මෙන්ද පපුව ආසන්නයේ යම් තදවීමක් ලෙසද හොඳින් දැනෙන සංවේදනයක් දැනෙනවා. මේ සියල්ල සමග හොඳ සැහැල්ලුවක පවතිමින් තිබෙන නළල ආසන්නයේ සංවේදනය හොඳින් දැනෙන නිසා නිතර ඒ දෙස අවධානය යොමු වෙමින් ශරීර ශක්තිය සමග සුඛයකින් ගත කරමි. නමුත් කොන්දේ අධික වේදනාවක් පවතින නිසා ඒ වරින් වර ඒ දෙසට අවධානය යොමු වේ. මේ පැමිණෙන පෙර පුදකලාව කාමරය තුල ව්‍යායාම කරමින් හා ධර්මයේ අසමින් භාවනා කරමින් සිටින කාලය තුළ භාවනා අත්දැකීමක් ලෙස දවස පුරා පවතින ප්‍රහයිහඳක් ඇසෙමින් පැවතුන අතර ඒ යම් දින කිහිපයක් පැවතුණා. පසු යම් පරිසරයේ නිහඬ බව ඇති විට ඒ අත්විඳා. මේ සියලු තත්වයන් අන් අය සමග බාහිර ලෝකයේ ආගිය අතීත තොරතුරු හා සමානය කතා බහ වැඩි වන විට එම තොරතුරු වලින් මනස පිරී යන විට පරයන්කේට සක්මන තුළදී ඒවා විශාල ලෙස පැමිණෙමින් එන යන බව දුටුනි. නමුත් සැහැල්ලුවෙන් සුඛයෙන් විශාල අඩුවක් ගන්නට යනවා. එම නිසා නිහඬ බවට යාමට සිතේ කැමැත්තක් ඇති වුණා. රැකියා කරන කාලයේ සංඥා ස්වභාවය හා ඇහෙන පෙනෙන දැනෙන ස්වභාවයක් එකිනෙකට ස්වාධීනව පවතින වෙන්වෙන් ක්‍රියාවන අතර ඒවාට එකක් සම්බන්ධයක් නැති බවත් ඒ සියල්ල පොදු වෙන්වෙන් ඇතිවන බාහිරයක් නොවන අභ්‍යන්තරයක් නොවන අත්විදින වේදනාවක් බව වැටහුණු අවස්ථාවක දැනීමක් කියා දැක්මක සුවයක් ස්වභාවයක් අත්දැකීමක් ලෙස එය විමසිමින් සිටිය අතර පසු යම් කාලයක් ඒ සැහැල්ලුව අත්විඳ අතර සියල්ල වේදනාවක් හා තැනින් මතකයට අර්ථය කිරීමට හඳුනා ගැනීමට නොයා ඇතිව පවතින නැතිව ගිය අතර નિરાයාස කිසිවක් දේවල් හා ක්‍රියාකාරකම් ලෙස මතක නොසිටින අතර මතකය අමතක වනවට වඩා මතකයක් පිහිටන්නේ නැති ස්වභාවයක් අත්විඳා බිය වුණ අතර වැරදි භාවනාවක් කරලද කියා බිය වුණ අතර බිය නිසා සැහැල්ලුව නොමැති බියක් සමග සිටින විට කලින් කල බොජ්ජංග දේශනාවල එම තත්වයේ භාවනා අත්දැකීමක් බව දැන බිය පහව ගියා. කාලයක් සමග ඒ සාමාන්‍ය තත්වයක් බවට පත් වුණා. භාවනාවේදී වඩා ධර්ම දේශනා අසන විට විශාල සිසිලසක් හා ශරීරයේ ශක්තියක් ලෙස දැනීමක් සමග ලොකු සැහැල්ලුවක් දැනෙන නිසා භාවනාවට වඩා දේශනා ඇසීමට යොමු වුණා. දේශනාව මත නැහැ අවසානයේ නමුත් හදවතින් දේශනාව රස විඳින්නා විශාල සුවයක්
සුවයක ඒ කාලය ගත වෙනවා. නිහඬව තනිව දේශනා ඇසීමට නිතර යොමු වන්නට හිතෙනවා. මේ කමඨහන් වාර්තාව මේ අහන්නේ තේරිච්ච දේ තමයි ඒක ටිකක් අර මේ වේදනාවට බරව පොඩ්ඩක් ලියපු ගතියක් තියෙනවා. ඒ කියන්නේ නිකන් වේදනා චරිතයක් වගේ. ඒ කියන්නේ මෙහෙම රිදුනා, මෙහෙම රැක්කම ආවා, මෙහෙම වේදනාවා, උප්පපුව හිර වුණා. ඉතින් අර ඉතින් මට හිතෙනවා ඒක අර භාවනාව හැබැයි කරලා තියෙනවා. සතිය වඩලා තියෙනවා. හැබැයි මේක ටිකක් අපි බලමු මේ වේදනාව පැත්තෙන්ම මම හිතන්නේ මේක අපි සුද්ධ කළොත් එයාට ටිකක් තව පැහැදිලි වෙයි. මේ චරිතය අර මට හිතෙන්නේ ලියලා තියෙන ආර්ට් එක ලියලා තියෙන ක්‍රමයට අනුව මේ කියන්නේ වේදනාව පැත්තෙන්ම තමයි දකින්නේ. ඒක මෙහෙම අපි ඒක නිකන් ඒකට මෙන්න මෙහෙම එකක් ගමු. අපි දැන් මේ වගේ කොන්දේ බැකකුම් එනවා, ඌර හිරවීම එනවා, මෙහෙම කරා කියද්දි දැන් ඕක අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවට ගියා. උන්වහන්සේත් එක පැත්තකින් ඔය සංසාරයෙන් ගැලවෙන්න හේතු වුණේ එක පැත්තකින් මේ දුක් වේදනාවනේ. එක පැත්තකින් බැලුවාම නැවත නැවත ඉපදෙනවා. නැවත යනවා. ජරාවේ වේදනාව තියෙනවා. අපි කොච්චර මේ දැඟලුවත් අපිට තව ටික දවසකින් මැරිලා යනවා. මරණයේ වේදනාවට අපිට මුහුණ දෙන්න වෙනවා. එක්තැන් වෙන්න ගන්නවා. වයසට යන්න ඔය අර ඥානාරාම හාමුදුරුවෝ කියනවා මේ සමහර අය ඇවිල්ලා මේ උන්වහන්සේට වයස 90 ගණන් වල දී සියත් ආයුෂ ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා. උන්වහන්සේ කියනවා දන්නවා නම් මේ වේදනාව මේ 90 ගණන් විතර වෙද්දි විඳවන්න තියෙන විඳවිල්ල කවදාකවත් ඔය වගේ ඔක සාපයක් කියලා කියනවා. සියත් ආයුෂ ලැබෙන්න කියලා මිනිස්සු මේ ආයුෂ 100ක් ලැබෙන්න කියලා කියද්දි ඉතින් මොන කරුණේද? මේක දරාගෙන සියත් ආයුෂ ඒ කියන්නේ මේ වේදනාවත් එක්ක මේ එක පැත්තකින් ඒක ශාරීරික පැත්තෙන් බැලුවොත් ඒක වඩ යනවා කියන්නේ අපිට අපි ඔක්කොටම මේකට මොන දෙන්න වෙනවා. වයසට යෑමේ අවසානයේ මරණයේ තියෙන වේදනාව ඊට පස්සේ රෝගවල තියෙන වේදනාව. ඉතින් මේක ශරීරයේ කියන්නේ එක්තරා හැමදාම මොකක් හරි ලෙඩක් මේකනේ කණ්ඩ දෙන්න ඕනේ නැත්තම් දෙන්න. කණ්ඩ දෙන්න ඕනේ බොණ්ඩ දෙන්න මොනවා කළත් තනිකර නඩත්තු කිරිල්ලක් නේ අපි කරන්නේ මේ වේදනාව සම්බැලන්ස් කිරිල්ලක් කරන්නේ ජීවත් වෙනවා කියන්නේ. ඒක ඉතින් එතකොට මේ නැත්තම් දුකයි කනවා බොනවා නාවනවා කර මේ වේදනාව මේ දුකක් නිකන් අර ඒක අපි කියන්නේ ඉද්ද ගහන තුවාලයක් ඇදුම් දෙන මේ බුදුහාර ගන්න රූපෙට උපමාව ගන්න මේ අපි කියන්නේ මේ ඉද්දෙන ස්වභාවයේ මෙතන තියෙන්නේම රූපයක් කියලා ගත්තට මේ ලස්සනට කියන මේ රූපේ තියෙන්නේ මට මහින්නේ වචන මේ තියෙනවා බුදුහාර රූපෙට ගන්න උපමාව අර මතකද අපි සූත්‍රවල කතා කරා අන්න රූපේ තියෙනවා රුප්පන ලක්ෂණ හැම වෙලේම රූපේ කියලා ගන්නෙම මේකේ තියෙන ඇදුම් දන තුවාලයක තියෙන හැම වෙලේම ඇදුම් දෙනවා කියලා මොනවා හරි එක්ක සීතලෙන් ඇදුම් දෙනවා එක්ක හරි සීතලයි එක්ක රස්නෙන් ඇදුම් දෙනවා බඩගින්නෙන් ඇදුම් දෙනවා මොකක්වත් ඉන්නද මොනවා හරි දෙයක මේක කියන්නේම ඇදුම් දීලා රුප්පනේ රුප්පදීතිකෝ රූපා මේක හැම වෙලේම මොකක් හරි දෙයකින් ඇදුම් දිදී අපි ඉතින් බෙසීඩ් දානවා ඇදුම් අදිනවා අරවා කරනවා මේව කරනවා කළා ඒ මොනවා කළත් මේකේ අපිට තේරෙනවා මේ රුප්පන ලක්ෂණයක් තියෙනවා සීතලෙන් ඇදුම් දෙනවා පිපාසාවෙන් ඇදුම් දෙනවා බඩින් ඇදුම් දෙනවා මේ වෙලේම මේක යම් වේදනාවක් ඊ දැන් එතකොට දැන් ඕකෙදි දැන් හැබැයි බුදුරජාණන් වහන්සේට ගිහි කාලෙම ඥානයක් තිබ්බනේ. කියන්නේ බුද්ධත්වයට පත් වෙන්න පෙරම උන්වහන්සේට ඥානයක් තිබුණා. මෙන්න මෙහෙම ජරාවක් තියෙනවා නම් ජාතියක් තියෙනවා නම් අජාත තැනක් තියෙන්න ඕනේ. මොකද අජාත බවක් නැතුව ජාතියක් තියෙන්න බෑ. ජරා මරණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ජරා මරණේ නූපන්න ස්වභාවයක් තියෙන්න ඕනේ. මොකද
නූපන්න ස්වභාවයට තමයි මේ ජරා මරණය අහුවෙන්නේ. දැන් අපිට ඉපදීම හම්බ වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම නූපදීමකටම තමයි ඉපදීම අහුවෙලා තියෙන්නේ. මේක එක්තරා විදිහක සාපේක්ෂක ඥානයක්. ඒ කියන්නේ දැන් අපිට ඉපදීමක් පේන්න බෑ නූපදිච්ච තැනක නැතුව. අපිට ජරාවක් පේන්නේ ජරාවක් නැති තැනකට. ඉතින් එතකොට දැන් මේක දැන් අපිට සාපේක්ෂක ඥානයක්. ඒ කියන්නේ මේ වගේ දැන් මේ කවටහම් වාර්තාවේ තියෙන ටිකක් වේදනාව පැත්තට බරණ ලියන්නේ. හැබැයි වේදනාවක් නැති තැනකටයි වේදනාව වෙන්නේ. වේදනාවට වේදනාව අහුවෙන්න බෑ. ඉපදීම අහුවෙනවා නම් අහුවෙනවනේ නූපදිච්ච තැනකට. නූපදිච්ච ස්වභාවයකට. අපි කියන්නේ මේ සාපේක්ෂක ඥානය මේ බුද්ධත්වයේ පිළිබඳ උන්වහන්සේට ඉංගිය තේරුණා. يعني උන්වහන්සේට අවුරුදු අපි කියන්නේ 29 වෙදිම 29 වෙද්දිම තේරුණා මේක එක්තරා විදියක මේ චිත්‍රපටයේ යන්නේ චිත්‍රපටයේ ඔබ්බෙත් තැනකටයි මේක අහුවෙන්නේ. මේ ෆිල්ම් එක අහුවෙන්නේ ෆිල්ම් එකෙන් ඔබ දැනකට. මෙන්න මේකටයි අවදි වෙන්න තියෙන්නේ. මෙන්න මේ මොකද වේදනාවට අපිට කරන්න දෙයක් නැහැ. ජරාවට කරන්න දෙයක් නැහැ. මරණයට කරන්න දෙයක් නැහැ. මොකද මරණයත් එක්ක අපි කොච්චර සටන් කළත් අපි ෆේල් වෙනවා විතරයි. දැන් විද්‍යාඥයෝ බුල් try කරනවනේ. බෑ. ජරාව නැති කරන්න කොච්චර try කරා බෑ. යම් විදියක සම බැලන්ස් කරනවා විතරයි. ලෙඩ නැති කරන්න බෑ කාටවත්. එක බෙහෙත් දීදී නිකන් සමබර කරන ඉච්චරයි. එතකොට දැන් ඒක බුදුහාමුදුරුවෝ මේකෙන් කරන්න බෑ. මොකද කියන වෛද්‍යවරයෙක් කරන්න දෙයක් නෑ මෙතන. ඒ ડોක්ටර් කෙනෙක්ට බෑ මොනවාක්වත් දෙයක් කරන්න. එයා නිකන් ඒ වෙලාවට ඒක වේදනාව බැලන්ස් කරනවා විතරයි. මේ ජරාවෙන් ඔබ්බේ කතාවට යන්න බෑ. මරණයෙන් ඔබ්බේ කතාවට යන්න බෑ. අන්න ඒකනේ දැන් උන්වහන්සේ මේ කියන්නේ ගියා ගිහි ජීවිතේ අතහැරලා ගියේ වෙන මොකක්වත් නෙමෙයි මුළු මානවයා වෙනුවෙන්ම කරන්න තියෙන එකම දේ තමයි නැවත මානවයාගේ මූලය මතක් කරලා දෙන එක. හැබැයි ඉස්සෙල්ලා උන්වහන්සේක මතක් කරගන්න ඕන. වෙන ක්‍රමයක් නෑ. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේක සිහි කළොත් විතරයි කියන්නේ මම ඒ බවට පත් වෙලා ඔබට කතා කළොත් විතරයි ඔබට ඒක දැනෙන්නේ. ඒ දැනෙන්නේ වෙනම වචනත්ම නෙවෙයි එක්තරා වයිබ්‍රේෂන් එකක. එක්තරා ඒක නිහඬ බණකි, නිශ්ශබ්ද කතාවකි. ඒ නිහඬ ඒ නිශ්ශබ්ද වෙච්ච සයිලන්ට් ඉගැන්වීම. ඉතින් මෙන්න මේ විදිහට මේ කියන අජරාමරත්වය කියන එක, අමරණීයත්වය කියන එක, අජාත, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන මහණෙනි මේ අජාත තනක් තියෙනවා, අජරාමර තනක් තියෙනවා. හිරු නැති, සඳු නැති, තරු නැති, පටවියාපෝතේජෝ නැති, සතර මහා ධාතුන් පිහිටන්නේ නැති, අජාත, ඉපදීමක් නැති, මරණයක් නැති. මොකද එහෙම දෙයක් තිබ්බේ නැත්තම් මිනිස්සයාට කොහෙන්ද ගැලවීමක්? මානවයාට හැමදාම මේ එකම චක්‍රය යන්න වෙනවා. ඒ අජාත තැන જાතියක් නැති, අජාත තැනක් නැත්තම්, අජර තැනක් නැත්තම්, මරණයක් නැති තැනක් නැත්තම් කො සංසාරේ යන සත්වයාට ඊතර වීමක්. කො ගැලවීමක්, කො මේ දුකෙන් ඔබට යෑමක්, මේ වේදනාවෙන් ඔබට යෑමක්. ඒ කියන්නේ ඒකේ හින්දා ඔය පඨම නිබ්බාන, ဒုတိ ය නිබ්බාන සූත්‍රවලදී මේක බුදුජාණන් වහන්සේ දේශනා කරනවා. අජතං අසංගතං, මේ සංගතයක් නැති අසංගත නිර්වාණය. මෙන්න මේ හැබැයි මේක වැඩේ තියෙන්නේ මේක මුලදී අපි ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ගන්න ගියාට අවසානයේ ඥානයේකි තමයි මේක කෙලවර වෙන්නේ. මේක අපි අජරාමර අත්දැකීමක් ගන්න නෑන්නේ. අජරාමර අත්දැකීමක් ගන්න ගියාට මේක කෙලවර වෙන්නේ ඥානයෙන්. ඥානයක් හොයාගෙන ගියාට කියමු කෙනෙක්ට මේක කෙලවර වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන්. තේරුණාද දැන් මම කිව්වේ? මේක ඥානයක් විදියට කවුරු හොයන් ගියත් ඌට කියනවා සතිය ගන්න කියලා. ප්‍රත්‍යක්ෂයකට බලයන් කියලා කියනවා. ප්‍රත්‍යක්ෂයක් හොයාගෙන ගියොත් මේක නුවණක් කියලා කියනවා. එයා හොයාගෙන යනකින් එයාව කඩලා දානවා එච්චරයි.
එයා අල්ලන්න යන දේ කඩනවා. ඥානයක් කිව්වොත් භාවනා කරපන්කෝ භාවනා කරපන් කිව්වොත් ප්‍රඥාවක් කියනවා. ඒ කියන්නේ එයාට යන්න දීලා එක විදියක හුරුවක මම දන්නේ මම මේ කියන එක අnder දෙමලක් වගේද කියලා. මොනවද මේ කියන්නේ කියලා. මම බලන්න ටිකක් කමටහන් වාර්තාවට ගැලවෙන්න කතා කරන්න. ඒ අර කමටහනට සාපේක්ෂව මේ යනවා කියවෙනවා. ඉතින් ඒක කියවෙනවා. ඒක ඉච්චර ගණන් ගන්න ඕනේ. අපි යමු කමටහන් වාර්තාව පැත්තෙන් මේකට මේ ලං වෙන්න. ඉතින් අර වගේ කොමාරේ මේ නිර්වාණය කියන කතාව මනුස්සයට මේ ඊතර වීම ගැලවීම නිර්වාණය කියන්නේ මේ ජාති නැති ජරා නැති මරණ නැති මේ අසංකත ධාතුව අසංකත නිර්වාණය. ඉතින් එතකොට දැන් මේකනේ දැන් අපිට මෙන්න මෙතෙන්ට අපි ගියා නම් මෙන්න මේ අජර අසංකත ස්වභාවයටපත් වුණා නම් මෙතෙන්ට අදාළ නැහැ ජරාවේ කතාව. මෙතෙන්ට අදාළ නැහැ මරණේ කතාව. ඉතින් අන්නේ ඒක තමයි අපිට තියෙන්නේ එකම වේදනාවත් එක්ක මොනවත් කරන්න බෑ අපිට. වෙන විදිහකට කිව්වොත් ජරාවත් එක්ක මොනවත් කරන්න බෑ අපිට. මරණයත් එක්ක මොකවත් කරන්න බෑ. ඕක එක කරන්න යන එකම ඇති තේරුමක් නෑ. හැමදාම හැමෝම ෆේල් වෙනවා විතරයි. මොකද ඔය චිත්‍රපටියට එහා ගියපො තියෙනවා මේක එක්තරා විදිහකට මේ චිත්‍රපටිය දකින්න ඉන්නවා. මේ ෆිල්ම් එක දකින්න කවුද කියලා බලාගෙන යනවා. ආන්ගේ එතනදී අපිට සීන් එක මොකද්ද කියලා මෙතන තියෙනවා. මේ අපි ෆිල්ම් එකට ඇලිලා හිටියොත් මේක කරන්න බෑ. අපි මේ ෆිල්ම් එක බලබලා නාකි වෙනකම් හිටියොත් එහෙම චිත්‍රපටි බලබලා එතකොට කවදාකවත් මේ චිත්‍රපටිය දකින්න කවුද කියලා දකින්නට එල්ල වෙන්නේ නැහැ. මොකද දකින්න චිත්‍රපටියේ මරුණට චිත්‍රපටිය දකින්න මැරෙන්නේ නැහැ. චිත්‍රපටියයි මැරෙන්නේ. අන්න එතකොට දැන් මේකේ තියෙන රහස තමයි මේ වේදනාව. ඒකයි මම කිව්වේ සිද්ධි මේ වෙන සීන් එකවත් එක්ක දගලන වැඩක් නැහැ. ඒවා කොහොමත් කර්මානුරූපයි. ඒවා කොහොමත් එඩිටඩ් ඒවා. ඒවා කොහොමත් ඒක එඩිට් වෙච්ච දෙයක්. ඒකත් එක්ක අපිට මොනවද කරන්න බෑ. එහෙම මෙහෙන් දඟලුවා කියලා ඉතින් අපි ෆිල්ම් එකක් බලද්දී අපි කොච්චර දැඟලුවා සමහරවිට ප්‍රාර්ථනා කරන දේවල් වෙනවා. වෙන්නේ අපි ප්‍රාර්ථනා කරන හින්දා නෙමෙයි. ඒක එඩිට් වෙලා තියෙන හින්දා. ඒක එඩිට් වෙලා තියෙන හින්දා ඒක වෙනවා. අපි සමහරවිට මම හිතපු හින්දා නිකන් අම්මාට දෙයි මගේ ප්‍රාර්ථනා ශක්තිය කියලා මේ නළුවා බේරුණා කියලා. නෑ ඒක එඩිට් වෙලා තියෙන්නේ එහෙම. ෆිල්ම් එකේ. ඒ නිසා මට තේරෙන හැටියට මේ අපි ෆිල්ම් එකත් එක්ක දඟලලා තේරුමක් නැහැ. මොකද ෆිල්ම් එක අපි හිතුවත් නැතත් ඕක මම ප්‍රාර්ථනා කළත් නොකළත් ෆිල්ම් එකේ යන විදිහට යන්නේ. අපි කොච්චර රජ වෙන්න ගියත් ෆිල්ම් එකේ රජ වෙන්න විදියට රජ නැත්නම් නළුව රජ වෙන්නේ නැත්නම් රජ වෙන්නේ නැහැ තමයි. ඒක මොනව කරන්නද ඒකට? ඒක තමයි මේ ෆිල්ම් එකේ විදිය. ඒ ෆිල්ම් එකේ හැටි. හැබැයි මේ කවදා හරි කරි කළා නළුව රජ වෙන ෆිල්ම් එකක් බලන්න පුළුවන් ඒත් ෆිල්ම් එකක්. ඒත් ආයෙ බලන්න එන්නේ එඩිට් වෙච්ච කතාවක් විතරයි. ඒත් සංස්කරණය වෙච්ච දෙයක් විතරයි බලන්න තියෙන්නේ. මෙන්න මේක බලන්න ඔබට මම මේ කියන කාරණේ ටිකක් ක්ලියර් වෙයිද කියලා. මේ නිබ්බානේ නිර්වාණේ රහස තියෙන කියන්නේ නිවන ඇරෙන්න කොච්චර කළත් මේ සංකතය ඇතුලේ දැඟලුවට වැඩක් නැහැ. මේ සකස් කරපු එඩිට් කරපු ෆිල්ම් එකක් ඇතුලේ ඒට මෙහෙට මොනවා කරන්න ගියත් සංකතය ඇතුලේ අපිට නිකන් එහෙම තියන් ෆේල් වෙනවා විතරයි. හැමදාම ඉතින් හැක් වෙලා ඉන්නවා. වෙන ගහලා ඉන්නවා. මොකද මේ ෆිල්ම් එක හදන්න ෆිල්ම් එක මෙහෙම වෙයි කියලා හිතා. එතකොට ඉතින් අර වෙන දේ හිතා ගන්න බෑ වගේ තමයි. ෆිල්ම් එකේ වෙන දේ අපි දන්නේ නැහැ. හිතා ගන්න බෑ. අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ ෆිල්ම් එකේ අපිට හිතා ගන්නත් බෑ. ඉතින් අර ඔන්න ඔය වගේ මිනිස්සු 99%ක්ම කරන්නේ මේ ෆිල්ම් එක ඇතුලේ නිවනක් හොයන එක. ෆිල්ම් එක ඇතුලේ මොකක් හරි නිකන් අජරාමර චිත්‍රපටියක් බලන්න හදනවා. ෆිල්ම් එක ඇතුලේ මැරෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති. ඉතින් එහෙම ෆිල්ම් නෑ එකක්වත්. එහෙම ෆිල්ම් එකක් ලෝකේ ඇත්තෙත් නෑ. අන්නේ ඉඳලා දැන් අපි මේ කරන වැඩේදී තියෙන්නේ අපි මේ වේදනා එක්කවත් සිතිවිලි එක්කවත් මොනවාත් එක්ක පොරකන්නේ නෑ. මේ සියල්ල බලන්න කවුද?
මේක දකින්න කවුද? අන්න එතෙන්ට ඉන්ක්වයරි එක යන්නේ. දැන් මෙහෙම සිද්ධියක් දැනගන්නේ කවුද? මේවා පේන්නේ කාටද? මේවා දැනෙන්නේ මේ සිදුවීම් ටික දකින්නේ කවුද? අන්න එතන තමයි අපේ ඉන්ක්වයරි එක යන්නේ. අපේ ගවේ අන්නක තමයි ආර්ය පරීක්ෂණය කියන්නේ. ආර්ය පරීක්ෂණය කියන්නේ මේ ෆිල්ම් එකත් එක්ක නටන එකක් නෙවෙයි. අන්න එතකොට දැන් බලන්න අපිට ওই වේදනා හරි භාවනා කරලා පපුව හිර වෙනවා හරි මොනවා හරි කමක් නෑ. ලියලා තිබි කමඨහන් වාර්තාවේ. කමඨහන් වාර්තාවේ මොන එක එක ඒවා ලියලා තිබ්බා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඕවා නෙමෙයි මගේ කතාව. පපුව හිර වෙනවද? මේ කොන්දරි දෙනවද? ඊට සැහැල්ලුද? අම්මෝ දැන් මට ඔන්න සැහැල්ලුවක් ආවද? ඌක වැඩක් නෑ. ඔය ෆිල්ම් එකේ කෑලි. කොන්දරි දෙන ඒවයි, බඩ රිදෙන ඒවයි, බෙල්ල රිදෙන ඒවයි, පපුව හිර වෙන ඒවයි. අරේ නලියන ඒවයි, මෙහි කම්පණය වෙන ඒවයි. මේක නෙවෙයි. මෙන්න මේ ඔක්කොම දැනෙන්නේ කවුද කියලා නම් අපිට පොඩි කාලේ ඉඳලා දැන් මේ වෙද්දි බලනකොට මේ රූප වෙනස් වෙලා තියෙන හැටි. හැබැයි අපිට තියෙනවනේ මොකද්ද වෙනස් නොවිච්ච අත්දැකීමක්. පොඩි කාලේ ඉඳන්ම ඒ හිටපු මම වෙනස් වුන්නේ නැහනේ. ඇඟ වෙනස් වුණා. සිතිවිලි වෙනස්. ඔබට මීට අවුරුද්දකට ඉස්සෙල්ලා මේ ආරාමේ ගැන තිබ්බ සිතිවිලි දැන් වෙනස් වුණා. පුද්ගලයෝ ගැන තිබ්බ සිතිවිලි වෙනස් වුණා. පුද්ගලයෝ ගැන තිබ්බ සිතිවිලි වෙනස් වුණා. ඒ හැම දෙයක්ම වෙනස් වුණා. මගේ ශරීරය වෙනස් වුණා. මේ වටපිටාව වෙනස් වෙනවා. හැබැයි මොකක්ද අපිට දැනෙනවා අපේ ජීවිතේ චූටි කාලේ ඉඳලම මොකක්ද ස්වභාවයක් තියෙනවා අපිත් දන්නේ නැති වෙනස් නොවුන. හරි නිකන් මේක නිකන් මේ අවකාශ වගේ එකක්. බලන්නකො මේ ගස් කුස ගිහිල්ලා බිල්ඩින් වෙනස් වෙලා. හැබැයි කවදාකවත් අපි කොච්චර try කළත් අවකාශය අපිට කඩන්න බෑනේ. ඒක පාත් කරන්න බෑනේ කොච්චර කළා. ගස් කැපුවත් බිල්ඩින් කැඩුවට තේරෙනවා එක මොකක්ද දෙකක් තියෙනවා ASCII. එක මොකක්දෝ දෙයක් තියෙනවා නිකන් මේ ඔක්කොම වෙනස් කළත් ගොඩ නැගුවත් විනාශ කළත් විනාශ වෙන්නේ නැති. අමුතුවෙන් ගොඩ නගන්නත් බැරි. කිසිම ගොඩ නැගිල්ලක් හදන්නත් බැරි. කොච්චර කැඩුවත් විනාශ වෙන්නේ නැති එකක් අපේ ජීවිතේ තියෙනවා. අපි වෙනස් වෙන දේවල් වලට අවධානය තියෙනවා මිසක් වෙනස් නොවන තැනට ඒ මොකක්ද වෙනස් වෙන්නේ නැති දේ? අපි වෙනස් වෙන දේවල් එක මාර පොර කනවනේ. ඒවා මේ මුක්කු ගහන්න ඒවා ආරක්ෂා කරන්න. හැබැයි මේ ඔක්කොම වෙනස් වෙද්දී පවා දඟලද්දී පවා මොකක්ද මේ වෙනස් වෙච්ච නැති දේ? ලයිෆ් එකේ තිබ්බ මේ ජීවිතේ අපේ තිබ්බ අන්න ඔතෙන්ට තමයි ફોකස් එක යන්න ඕනේ. මොකක්ද මේක? අනිත් හැම හැඟීම් වෙනස් වෙලා ගියා. සිතිවිලි වෙනස් වෙලා ගියා. මිනිස්සු ගැන තිබ්බ ආකල්ප වෙනස් වෙලා ගියා. දැන් මෙන්න මේක තමයි දැන් අපිට හොයාගන්න. මොකද මෙතන තමයි රහස තියෙන්නේ. මොකද වෙන ඔය සිතිවිලිත් එක්ක සටන් කළත් වැඩක් නැහැ. හැඟීම් වෙනස් කරන්න ගියත් වැඩක් නැහැ. ඕවා ආයි බලන්නකෝ සමහර අය කියනවා දැන් නම් හාමුදුරු මම මෙහෙමයි කියනවා. නෑ ඒ අය කොච්චරනවත් තව මාස දෙකක් යද්දී ආ යාම තමයි. ඒක නිකන් අර කියනවා මේ පාන්න හරි ගියා මේ පාන්න හරි ගියා. එකම පැටර්න්ස් කරකේ ඉන්නේ. මම ගිය අවුරුද්දෙත් මේ කාලේ කියන්න ඇති මේ ගිය අවුරුද්දෙත් මට හරි ගියා මේ කාලේ කියලා. ඒ පාරත් කියන්න ඇති. ඉන්න අයත් කියන්න ඇති අනේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඔය බලන්න ඔය පොඩි සීන් දෙක තුනක් වෙනාට පස්සේ ආයෙත් අම්මෝ ආඳුරු අපි රැවටෙනවා පරණ මිනිහම තමයි ඉන්නේ කියලා. පරණ ගෙනාම තමයි ඉන්නේ. එහෙම අමුතු දෙයක් මානවයාගේ වෙන්නේ නැහැ. එක චැප්ටර් ටික කරකවන්නේ. ඒ කාලේ කොහොමත් එයා හොඳයි. කොහොමද එයාගේ ආය හොඳ මේකේ ඉන්නේ ආය. හොඳ මේක දිගේ ඉන්නේ. වැටෙන්න ගියාවත් ආයේ නරකයේකින් නැට ගන්න නරකෙත් අප්‍රසන්නව නරකයි. ඉතින් ඕක තමයි චක්‍ර කියන්නේ. ඕක නිසා ඒ නිසා කවුරු එම කිව්වට වැඩි හිතර ගන්න එපා. ඉතින් මාත්‍ය වැත්ත කියලා හිතුවා. දැන් හොඳයි කියලා. මොකද දැන් දිමාගේ මම දිහා බලාගෙන ඉඳලා මට තේරෙනවා. මොනේ අගෝ මේ ඕක කියුවට ඒකෙන් බෑ කියලා කියනවා නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ කියන එකක් නෙවෙයි. නිකන් ඕනෝට වඩා ඒකත් එක්ක නිකන් දඟලන්න එපා කියන්නේ අපි. ඔයාලට ලොකුවට එකට ගන්න එපා. ලොකුවට පුරාජයරු දා ගන්න එපා. නිකන් ඕනෝට වඩා මම දැන් මෙහෙමයි කියලා කියන්න එපා. මොකද ඒ ඔබ මෙහෙමයි කියලා කියන්නේ තාම ඔබ හඳුනගෙන තියෙන හැඟීම් වලින්. තාම ඔබ හඳුනගෙන තියෙන සිතිවිලි වලින්. ඉතින් මම මෙහෙමයි කියලා කියන්නේ මොකද ඔය හැඟීම් වලට? ඔය සිතිවිලි වලට. ඔය බොඩි එකට. නෑ. ඌව විපරිණාමයට අයිති දෙයක්. ඔන්න ඔය වගේ තැනක් ටාගට් කරලා නම් මම වෙනස් වෙන්නේ නැහැ කියන්නේ වැඩි එයා විශ්වාස කරන්න බෑ.
ඔය වගේ යා හැඟීම් ටික අල්ලගෙන නම් එයා මම දැන් වෙනස් වෙලා කියලා කියන්නේ. සිතිවිලි ටික අල්ලලා එයාගේ වේදැනීම් ටික අල්ලලා නම් ඒ තැන ගන්න බෑ. ඒ එතනින් නම් තාම එයා කතා කරන්නේ සමහර අය කතා කරද්දි තේරෙනවනේ. ටිකක් වෙලා සාකච්ඡා කරගෙන යද්දි තේරෙනවා මෙයාගේ සාකච්ඡාව මෙයා කතා කරන්නේ එයා අර හැඟීම් වල සංසන්දනය කරලා තමයි කියන්නේ දේවල්. සිතිවිලි සංසන්දනය කරලා තමයි එයා ගැන කතා කරන්නේ. අර එතකොට දැනෙනවා අපිට මේ කියන්නේ මෙයා තාම හරියට පොයින්ට් එක ගන්න නැහැ කියන්නේ. මෙයා තාම මෙයාගේ සාකච්ඡාව යන්නේ මේ ශරීරයේ කියන දැනීම. මෙයා තාම කතා කරන්නේ සිතිවිලි කියන ලෙවල් එකකින්. හැඟීම් කියන ලෙවල් එකකින්. ඒ ලෙවල් එකකින් අල්ලලා තමයි මං ඉස්සරට හොඳයි නරකයි කියලා සංසන්දනය කර සාකච්ඡාව යන්නේ. මං කියන්නේ නැහැ කෙනෙක් හරියටම සත්‍ය අවබෝධ වුණාම ඒවා වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ යම් වෙනස් වීමක් තියෙනවා. හැබැයි එතන නෙමෙයි අපි බලන්න අවශ්‍ය කර තැන. ඒව කොහොමද? ඒවා මෙහෙමද? අර එහෙමද? අර විදියද කියන එක නෙමෙයි. හොඳට බලන්න අපේ මේ පිටිපස්සේ තියෙන ඒක තමයි අපි ඔය නිතර කියන්නේ පුළුවන් තරම් මේ වැඩේ අංක 1 සතියට දෙන්නේ ඒකයි. අහන්නේ ඉස්සරට වඩා අරව වැඩිද මේ වැඩිද කියන නෙමෙයි කොච්චර ඔබට සතියෙන් දවස් ඉන්න පුළුවන්ද කියන එක විතරයි ගුරුවරයෙක් අහන්නේ. කමටහන් වාර්තාවේ අහන්නේ බඩ රිදෙනවද, කොන්ද රිදෙනවද, බෙල්ල රිදෙනවද? ඒව නෙවෙයි. ඒවා තිබ්බට ප්‍රශ්නකුත් නැහැ. මොකද ඒ පැත්ත බැලුවට ආයේ බාහිර. ආයේ බලන්නේ ෆිල්ම් එක දිහා. ෆිල්ම් එකේ එච්චර වැඩක් නැහැ. ෆිල්ම් එකේ අරුගේ කකුල කොල්ලයි කකුල ගැඩුණා කියන එකවත්, අරයාගේ බෙල්ල ගැඩුණා කියන එකවත්, අරුවට ගැහුවා කියන එකවත් ඔය නැවත වතාවක් චිත්‍රපටයේ විස්තර කරන්න. ෆිල්ම් එක විස්තර කරන්න. ෆිල්ම් එකේ අදාළත්වයක් නැහැ. බලන්න දවන්න කොච්චර ප්‍රමාණයක් කොයිතරම් ප්‍රමාණයක් Tamanට මේ චිත්‍රපටිය බලන්න. එහෙම නැත්නම් මේ අවදිය, සිහිය මෙන්න මේ කොච්චර දවස් තැම්පත් වෙලා හිටියද? මෙන්න මේකයි ගුරුවරයා අහන්නේ. අර වැදගත් වෙන්නේ මොකද අරව ඕනොට කතා කරන්න දෙන්න එපා. මොකද වැඩකුත්ම නෑ ඒවා. ඌව ගැන කතා කරන්න ඌව නිකන් මහා කතන්දර. ඌවට ආයේ නැති බලයක් දෙනවා අපි. නැති දෙයකට ආයේ බලයක් දෙනවා අවධානය දෙන්න ගියාම. අන්න ඒ හින්දා අපි අපේ මේ මම කවුද කියන එක මේ අපේ තියෙන අජත කියන අසංගත අජර අමර කියන මේ ස්වභාවයටපත් වෙන්න නම් වැද්දගත්කම තියෙන්නේ ඔය අපේ බාහිර ෆිල්ම් එකේ කතාව ගැන කතා කරන එක නෙවෙයි. හැබැයි වැඩේ තියෙන්නේ ওই ටික අතහැරියාම අපිට කතා කරන්න දෙයක් නැහැ. ওই ටික කියන්නේ නැත්නම් ওই සිතිලි කතන්දරේ කියන්නේ හැංගින් ගැන කියද මොනවද අපි කතා කරන්නේ? අන්න එදාට තමයි ඔබේ මගේ සැබෑම කතාව පටන් ගන්න. ඔබයි මගේ ඇත්තටම කතා කරන දවසට ඔබට කතා කරන්න කිසිම දෙයක් නැහැ. එදාට ඔබට මාත් එක්ක බෙදා ගන්න කිසිම දෙයක් නැහැ. ඔබ ඇවිල්ලා හරිය නිදහසේ ආයි අපි තේ එකක් බොමුද? එච්චරයි. නිදහසේ තේ එකක් බොමුද කියලා ආයි. ඒ ඇරෙන්න ඔබටයි මටයි ඇත්තම කතාව කතා කරන්න පටන් ගත්ත දවසට මේ ඇත්තම කතන්දරේ කියන්න ගත දවසට සමහරට අපි නිකන් හම්බුණත් ඔබට ඇවිල්ලා මට කතා කරන්න දෙයක් නැති වෙයි. වෙන වෙලාවෙත් කියන්න දෙයක් නැති වෙයි. තේ එකක් බීයයි එච්චරයි. එතන තියෙනවා අර පැය 24ෙම කතාව. ඇත්තම කතාව. ඇත්තම කතන්දරේ ඇත්තම කතාව. මොකද ඇත්තම කතාවට යන්න ඔබ මෙතන තියෙන සත්‍යම කතාව දකින්න ඔබේ භාෂාව ගොළු වෙනවා. සංඥාව ගොළු වෙනවා. එතකොට ඔබට අවශ්‍යතාවයක්වත් නැති වෙනවා. මම මෙහෙමයි දැන් කියලා ඉස්මතු වෙන්න, පෙන්වන්න, කතා කරන්න, කියන්න. මොකද ඒ තරමටම ඔබ කවුද කියන එක දැකලා, ඒ කියන්නේ ඔබ බවට දිය වෙලා, ඔබ වෙලා. ඉතින් ඔබ හයි අර මේ කියන්නේ එක මිනිහෙක් ගිහිල්ලා තියෙනවා. ඒ මිනිහයා පොලිසියෙන් අල්ලලා
ඒ මිනිසයා මම හිතා ඇඳුම් නැතුව ගිහිල්ලා තියෙන්නේ මේ ඊට පස්සේ මේ මිනිසයාගෙන් අහනවා ඔයා කවුද කියලා. උත්තර දෙන්නෙම නැහැලු. දෙවෙනි පාරදල ඔයා කවුද කියලා. දැන් පොලිසිය මෙයා මේ ත්‍රස්තවාදියෙක් කියලා ඉල්ලලා මරන්න ගියාලු. මරලා හයියෙන් එයාට වෙඩි තිබ්බත්. ඒ මේ මිනිස්සු කියන්නේ නැනේ කවුද කියලා ඇහුවා. ඊට පස්සේ කවුද කියලා කියන්නේ නැති උනාට පස්සේ අන්තිම මැරෙන වෙලාවෙක මම කවුරු වුණත් ඔයාගේ වෙන් වෙච්ච කෙනෙක් නෙමෙයි කිව්වා. මං කවුද කියලා මට කියන්න දෙයක් නැහැ. මා ලස්සන උත්තරයක්. මම එයාට වෙඩි තියලා මිය යන මොහොතේදී අන්තිම වචන එච්චරයි කියලා තියෙන්නේ. මං කවුද කියලා මං කියන්නෙත් දන්නේ නැහැ. හැබැයි ඔයාගෙන් වෙන් වෙච්ච කෙනෙක් නන් නෙමෙයි. එච්චරයි. අන්න එතෙන්ට අපේ අභ්‍යන්තරය මේ සම්පූර්ණ අපිව මෙන්න මේ මට්ටමට අපිව අවබෝධ කරන්න යද්දී අන්තිමට මම මාව අවබෝධ කරන්න යද්දී මට අවබෝධ වෙන්නේ ඔබ පිළිබඳ. මං හොයාගෙන යන්න ගියේ මාව. මං අවබෝධ කරගත්තේ ඔබ. ඔබ අවබෝධ කරා කියන්නේ ඔබ මගේ වෙන් නොවිච්ච කෙනෙක් බව. අන්න ඒ අවබෝධය. කියන්නේ එතෙන්ට අපිපත් වෙනවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට අපි අපේ ඇතුළාන්තයට හැරුණොත් ඒතර ගෙඩි දෙන්න පුළුවන් දැන් මේ කමඨාන් ලියුද මොකක් ඒතර අපි මේ භාවනාවත් පස්සේ ටිකක් අතහැරුණා කියලා තිබ්බනේ. ඇත්තටම භාවනාව කියන එක මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ කතාවට කොච්චර බලපෑමක් කරනවද කියන්නේ භාවනාව කියන කාරණේ. එතන ඔය කර්මස්ථාන භාවනාව කියන එක මේකට බලපෑමක් කරන්නේ මේ තමන් කවුද කියන්නේ යන අවබෝධයට යන ගමනේදී අපි මේ කමටහන් දැන් කෙනෙක්ට දන්න පුළුවන් එහෙනම් ඔබ වහන්සේ කියනවා නම් මම මේ දකින්න කවුද කියලා මේ හැමදේම දැනෙන්න කවුද කියන එක නම් සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. එහෙනම් ඇයි අපි භාවනා කරන්නේ කමටහන් ගන්නෙ? කමටහනක තියෙන ප්‍රයෝජනේ මොකද? කමටහනක් කියන්නේ ආයෙත් බාහිරක් බලන් ඉන්නේ ගන්න. දැන් ඕන කෙනෙක්ට ඉතින් බලන්න දැන් අපි භාවනා කරනවා කිව්වහම දැන් මේ බලන්න දිහා බලන්න නම් ඕනේ. නිරීක්ෂණය වීමක් නම් මෙතන තියෙන්නේ. ඔබ්සර්ව් කරන කෙනා ඔබ්සර්ව් කිරීමක් නම් තියෙන්නේ. බලන්න දිහා බැලීමක් නම් තියෙන්නේ. තමන් මේ අවසාන සත්‍යයේදී ඉතින් ආය අපි එනම් මේ භාවනා ක්‍රම කරන එක වැරදි නැද්ද? ඇත්තටම බැලුවොත් එimhe හැම භාවනා ටෙක්නික් එකක්ම වැරදි තමයි. කිසිම හරි භාවනා ක්‍රමයක් ලෝකේ නැහැ. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. අපි කවුරු හරි කියනවා නම් මේක තමයි නිවන් දකින්න හරි ටෙක්නික් එක කියලා. එහෙම ටෙක්නික් ලෝකේ ටෙක්නික් එකක් තියෙන කම්ම ඒක වැරදි. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මේ භාවනා මධ්‍යස්ථානේ මේ ක්‍රමේ හරි චිත්තානුපස්සනාව හරි නැත්නම් කායානුපස්සනාව හරි නැත්නම් හුස්ම දිහා බලන එක හරි නැත්නම් පිම්බීම හැකිලිම හරි එහෙම එකක් නැහැ. කොහෙට අවධානය තිබ්බත් ඔබ ඔය අවධානය දීලා තියෙන එළියට. මොන අරමුණක් දිහා බලාගෙන හිටියත් ඔබ ඉන්නේ ෆිල්ම් එක දිහා බලන් ඉන්නේ. ඔබ දිහා බලගෙන නෙවෙයි. ඒ නිසා එතකොට හොඳට ඒකෙන් දැනගන්න මොන ඔබ්ජෙක්ට් එකක් දිහා බලන් හිටියත් මොන කර්මස්ථානයක් දිහා බලන් හිටියත් මොන අරමුණක් දිහා බලන් හිටියත් ඒකේ සාපේක්ෂක වටිනාකමක් ඇරෙන්න නිර්පේක්ෂක සත්‍යයට සම්බන්ධයක් නැහැ. සාපේක්ෂක වටිනාකමක් කියලා කියන්නේ හේතුව තමයි දැන් සාපේක්ෂකව අපි සෑහෙන්න බැඳිලා තියෙන්නේ. බැඳීම් හැදෙන අරමුණු වලනේ ඉන්නේ අපි. ලොකු අර ඇබ්බැහි වෙලා ඇටච් වෙලා යන අරමුණක් ඉන්නේ. එතකොට දැන් ඔය භාවනා කමටහනක් වගේ කියද්දි එහෙම ඇටච් අරමුණක් නෙමෙයි ඒක. දැන් භාවනා අරමුණ ගත්තා කියලා අර කුඩු සික් එකක් වගේ සික් එකක් එන්නේ නැහනේ. ඒ වගේ මේ අර සික් වෙන අරමුණක් නෙමෙයි. දැන් හේතුව දැන් මම එකපාරටම ඔබට කිව්වොත් බලන්න දිහා බලන්න අවදියට අවදි වෙන්න කියලා
ඇත්තටම ඒකනේ මේකේ කතාව. ඇත්තටම ඔබට කරක් මට කියන්න දෙන අවදි මේ හැම දෙයක්ම දැනෙන අවදියට අවදිමත් වෙන්න. බලන්න දිහා බලන්න. හැබැයි ඕක කිව්වට ඕක ලේසි නෑ මොකද අපේ ඇඩික්ෂන් එක වැඩි. මේ ෆිල්ම් එක පැත්තට හැරෙන්න. ඉතින් මේ බලන්නකෝ දැන් මේ කොච්චර අපි භාවනා මධ්‍යස්ථානේ මෙහෙම හිටියට අපි ආසයිනේ හිට ෆිල්ම් එකක් බලන්න, සින්දුවක් අහන්න, මැච් එකක් බලන්න, යනවුමක් ගහන්න. අපි ආසයි. කොච්චර කළා රිට්‍රීට් එක අස්සේ ගිහිල්ලා සින්දුවක් අහනවා. උට ගියත් නම් සමහරවල්ලාට කුඩි ළඟින් යද්දි මට ඇහෙනවා සමහර අය සින්දුත් දාලා. සමහර කුඩි වලට කියලා කතා කරලා ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කොච්චර කළා. ඒ කියන්නේ අපි මේ නිශ්ශබ්ද භාවයට වඩා අපි මේ නිහඬ භාවයට වඩා අපි ප්‍රියමනාපයි ෆිල්ම් එකට. ඉලූෂන් එකට, මායාවට. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ අපි අර ඒ කියන්නේ ඉතින් හිතන්නකෝ දැන් ඔය වගේ හිතක් නෙමේ මූලයට අවදි වෙන්න කියන්නේ තමන්ගේ බුද්ධත්වයට අවදි කරන්න යන්නේ. ඉතින් මේ වගේ චාරර හිතක් නෙමේ. මේ වගේ එළියට පුදුමාකාර පෙරේතකම් කරන එළියට වාව් කියන තාම මේ පැවැත්මට කඹරන පැවැත්ම වෙනුවෙන් දඟලන පොඩි හරි සැපක් වෙනුවෙන් මුළු ජීවිතය කැප කරන්න කැමති. අමාරු විදිහට ජීවිතයක් කැප කරනවා මේ පොඩි ගූ කෑල්ලක් වෙනුවෙන්. පොඩි ගූ කෑල්ලකට ජීවිතයක් පූජා කරන හැටි දැක්කම අයියෝ මේ බුද්ධෝත්පාද කාලේ ලැබිලා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා, සද්ධර්මයේ ලැබිලා, ඕන්නම් පැවිදි වෙන්නත් ලැබිලා, පැවිද්දකුත් හම්බෙලා, සද්ධර්මයකුත් හම්බෙලා, බුද්ධෝත්පාද කාලෙකුත් හම්බෙලා, ඒත් මේ හිත මනමේ කුමාරයා අමතලා අර වැද්දට කඩුව දෙන හැටි මනමේ කුමාරය හිතා ගන්න බෑනේ. ඒ මනමේ කුමාරයා මනමේ කුමාරයා උච්චර ළඟින් ආදරේ එක්කන් ගියා. එතකොට මොකද මේ මොකද්ද කියන්නේ අර කියන සින්දුවේ තියෙන අර මොකද්ද මතකත් නෑ අර මේ ඔය හැඩදැරි සිරුරට ආසායි දුනා අසිපත ඌ අද දෙන්නට ඉදුණා. මනමේ කුමරු මරමුව වැටුණා මම දැන් රැජිනා හිමගිරි යරනා කියලා. ඉතින් අර මේ ස්වභාවයේ තියෙද්දි ඔය වැද්දට කඩුව මේ මිට දුන්නනේ කොපුව විද්දීලා මේ මනමේ කුමාරයාට. ඒ අන්තිමට වැද්දා තියාගත්තෙත් නෑ අනේ මේ වගේ අංගනුන් ඕනේ නෑ මට කියලා. අන්තිමට සදා අනාතයි වැද්දක් දාලා ගියා. අන්තිමට මනමේ කුමාරයා මරුණා අනිත් පැත්තේ වැද්දත් නෑ. අන්තිමට අනාතයි. ඒක තමයි මනමේ කුමාරට අන්තිමට වෙන්නේ. මේ මනමේ කුමාරයා කියන්නේ මේ අපේ තියෙන මේ එළියට කෑදර පෙරේත හිත. මේ මෙච්චර හුදකලාවයා මෙච්චර සයිලන්ට් වෙලා මේ මෙච්චර තමන්ගේ ඇතුළාන්තේ හැරියන් කියද්දි මේ රිට්‍රීට් අස්සේ බලන්න කොහොම හරි chance එකක් අරගෙන මේ වගේ තැනකටත් ඇවිල්ලා බැඳීමක් හදාගන්න try කරන හැටි කොහෙන් හරි සම්බන්ධයක් දෙවන්නේක ඉඳ හදර හැටි හුදකලාවයන් තනිවයන් ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ තනියක් බුදුහාර ඔච්චර කඩ කැඩෙනකන් අපිට කියලා තනි අගක් තියෙන කඟ වේනෙක් වයන් හැබැයි මොකද බයින්න හොඳක් නෑ මොකද අහන්නේවත් නැහැ රහන් ඉඳ හරි ඉන්නවනේ ඇවිල්ලා ඉතින් 199ක් ගත්තොත් අහන්නේවත් නෑනේ එහෙම කතාවක් ඒ අතර නිකන් දශමකින් හරි අහන්න හරි හිත තියෙන එකට වයින්නත් හොඳ නෑ අපි කාටවත් ඒ කියන්නේ අහගෙන ඉඳ හරි නිකන් ඒ වගේ කතාවක් ඉතින් ඒ වගේ ඉතල බලන්න ඒ වගේ මේ අන්න ඒ වගේ එකක් ඒ වගේ මනමේ කුමාරි වගේ හිත කොහෙන් හරි බලන්නේ වැද්ද ඇවිල්ලාද කියලා මනමේ කුමාරයාගේ කර උඩ යන්නේ ඒ උනාට හිත තියෙන්නේ වැද්දෙට මස් වැද්දට තමයි මස් මරන්නට තමයි ඒ අර සුද්ධ ස්වභාවයට හැබැයි ඒ උනාට යන්නේ මනමේ කුමාරයා අවසානයේ මනමේ කුමාරයා ලේ ටික දෙනවා ධනුද්ද ජාතකෙදී යාගේ 35 කිව්වම යාගේ ලේ ටික දෙනවා බොන්න ඒත් නෑ ලේ ටික බීලත් භක්තිය එන්නේ නෑ ලේ කියලා මාගම කරේ තියාගෙන යනවා ඒත් බෑ ඒත් හිත කොච්චර ගලත් ඒ කොච්චර ආදරයක් කොච්චර ප්‍රේමයක් හම්බුණත් හිත තියෙන්නේ වැද්දෙක් නැද්ද අන්න ඒක තමයි මේ අන්නේ හිතන්නකෝ ඔය වගේ එකක් නෙමේ අපි ආයේ මූල ස්වභාවයෙන්ම තැම්පත් කරන්න යන්නේ දකින්න යන්නේ අවදියට අවදි වෙන්න යන්නේ ඉතින් ඒ නිසායි මෙන්න මේ කමටහන කියන එක වැරද්දක් වුණත් ඒක යම් වෙලාවක අතහරින්න දෙයක් වුණත් ඒක ප්‍රයෝජනෙයි සලකලා ගන්න වෙනවා අර අවශ්‍ය කරන්නේ මේක දිගට තියාගන්න තියෙන දෙයක් නෙමෙයි මේක පොඩි මේ අත්වාරුවක් කියන ඥානෙ තියෙන්න ඕනේ
මේකත් එක්තරා මායා මේ හීනෙම කෑල්ලක් තමයි. මේ ෆිල්ම් එකේම කෑල්ලක් තමයි මේ කර්මස්ථාන කියන්නේ. අන්න එතකොට කමහන කියන එක රිජෙක්ට් කරන්නත් එපා. ඒක තියාගන්න භාවනා අරමුණක් කියන එක. හැබැයි භාවනා අරමුණ කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්. භාවනා අරමුණ කියන්නේ දුකක්. භාවනා අරමුණ කියන්නේම භාවනා අරමුණක ඉන්නකන් සෙන්ටර් එකක් කේන්දරේ මම කේන්ද්‍රයක් තියෙනවා පරිධියක් තියෙනවා. ඒ කියන්නේ එතන ලක්ෂ දෙකක් තියෙනවා. ද්විත්වයක් තියෙනවා. ඒ නිසා ඒ භාවනා නිමිත්තේ ඉන්නකන් අයි කියන ස්වභාවයේ සියුම් විදියකට මම එක්ස්පීරියන්ස් කරන අත්දැකීමක් බාහිරින් තියෙනවා. එතකන් ඩුවලිටි එක ද්විත්වයේ වැඩ. ඒ නිසා අපි කියන්නේ කමඨහනක හිටිය කියලා ඒක නිර්වාණය කියලා. කමඨහන හිත ඒකාග්‍ර වල නිර්වාණය කියලා. ඒක සමාධියක්. ඊයේ කරේ කතා කරේ. ඒ සමාධියේ සෙන්ටර් එක තියෙනවා. ඔබ්ජෙක්ට් එකයි සබ්ජෙක්ට් එකයි තියෙනවා. හැබැයි ඉස්සර තරම් කාමේ නැහැ. ඉස්සර තරම් ඇවිස්සිල්ල නැහැ. එතකොට දැන් මේ විදිහට අපි තේරුම් ගන්න ගියාට පස්සේ මේ භාවනාවේ කතාව ඔන්න හින්දා අපේ ඔළුවට දාගන්න ඕන දෙයක් කමඨහන කියන එක ගන්න. හැබැයි කමඨහන බුදුහාඳුරු කියන්නේ පාරුවක් විතරයි. කරේ තියාගෙන යන්න එපා. ඊතර වෙන තැනදී බිම හලන්න. Tamanට නිහිමීට නිරායාස සිහියට එන තැනදී ස්වභාවික කිසිම දැන් Tamanට කිසිම අරමුණක් නැතුව අවදියට අවදි වෙන තැන තියෙනවනේ. අවදියට අවදි වෙන තැන හිමීට මේක නිකන් අතහරින්න ඕනේ. කරත් මේ සම්පූර්ණ ඔරුව. මේ හම්බුන අතුදව්වට ගත්ත දේ. හැබැයි මට තේරෙන්නේ නැති දැන තමයි මට ඒක ඔබට උගන්වන්න බෑ. මොකද මට කියන්න බෑ මෙන්න මේ දක්වා හැරමිටි අල්ල ගන්න. දැන් හැරමිටි අතහරින්න කියලා. ඒක Tamanට මෙන්න ඥානයක්. දැන් Tamanට ටික Tamanට තේරෙනවා. දැන් මට එහෙම හේතු වෙන්න අරමුණක් අවශ්‍ය නැහැ. ස්වභාවිකව මේ අවදීවීම තියෙනවා. ස්වභාවිකව අවදී තියෙනවා කියලා තේරෙද්දී තමන් හිමීට තමන්ගේ අර අපි කියන්නේ අර පිට පණිද්දී කියන්නේ රිටේ ගැම්ම අරගෙන තමයි උඩට ගියේ. හිමීට රිට අතහැරෙන්න ඕනේ. හැබැයි ඒක කලාවක්. දැන් බලන්නකො සිවුර පොරවද්දී ඔබ දෙනවනේ හොඳට. මුල් කාලේ කොච්චර අමාරුද. පස්සේ නිකන් මෙහෙම කරලා දාන්නේ සිවුර. නිකන් ආයේ නැතින් ඒක. ඒ කියන්නේ අර මුල් කාලේ මේ පළවෙනි මහල්ලා පළවෙනි දවස් දෙකේ මේක මෙහෙම අල්ලනවා මෙහෙම වැක්කිරෙනවා. පස්සේ නිකන් මෙහෙම කරලා දාන්න. ඕනේ නැහැ. අන්න ඔය වගේ තමයි සිවුර පොරවනවා වගේ තමයි සතිය කියන්නේ. මුලදී ඕක අරගෙන හෙන්න වැඩ දාගෙන අල්ලගෙන අරමුණ තියෙනවා. පස්සේ නිකම්ම මෙහෙම ස්වභාවිකව. නිකන් අපිට මතකවත් නැහැ අපි සිවුර පොරවනවා කියලා. නිකම්ම පෙරවෙනවා අපිට. නිකම්ම පෙරවෙන ලෙවල් එකට එන්න ගන්නවා. අන්න ඒ වගේ. බලන්න ඇවිදින්න ගියාට පස්සේ ළමයෙක් ඇවිදින්න යද්දි කොච්චර වැටෙනවද? හැබැයි ළමයාගේ තියෙන හොඳ තියෙන්නේ ළමයා දුක් වෙන්නේ නැහැ. ඌ වැටෙද්දී ආයෙ නැගිටිනවා. වැටෙද්දී නැගිටිනවා. එහෙම කරමුලා දැන් අපිට බලන්නකෝ දැන් අපි නිකන් අපිට එහෙම මතකවත් නැහැනේ. අපි බඩ ගෑවා කියලා මතක නැහැනේ. දැන් අපි බඩ ගන්නෙත් නැහැ. දැන් අපිට බඩ ගාලා මොකක් හරි පොල්ලක් අරගෙන නැගිටින්න ඕනේ නැහැ. දැන් අපි නැචරලි අපිට මෙහෙම කෙලින් නැගිටින්න පුළුවන්. හැබැයි එතකොට බලන්න දැන් මට ඒකට මට කියන්නවද ළමයා මේ අවුරුද්ද දක්වා බඩ ගන්න. ඊළඟ අවුරුද්දෙන් පස්සේ නැගිටලා. එහෙම මට කියන්න බෑ. ළමයා බඩ ගාලා තමයි ඌ මේ වැටෙන්නේ නැතුව ගන්න ගැම්ම. ඊට පස්සේ ඌ ඒ පොඩි එකාටම දෙනවා. ඒ පොඩි එකාටම එන්න ගන්නවා දැනුමක්. එයා තුලින් වෙනවා දැන් මට බඩ ගන්න ඕනේ නැහැ. දැන් මට මෙහෙම එක තැන හිට ගන්න පුළුවන්. එක තැන ඇවිදින්න පුළුවන්. එක තැන හිටගෙන ඇවිදින්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි මේ කර්මස්ථාන භාවනාව සහ සතිය අතර වෙන තියෙන. අර කර්මස්ථානයක් කියන්නේ අර මොකක් හරි අල්ලගෙන පොඩි එකා නැගිටිනවා. හැබැයි පස්සේ පොඩි එකාලට කාලයක් යද්දී කිසිම උපකාරයක් ඕනේ නැහැ. කිසිම නැගිටින්න. හැබැයි ඉතින් කවුරු හරි කිව්වොත් මට පටන් ගද්දී මුකුත් ඕනේ නැහැ කියලා එහෙනම් ඌ හරක් පැඩියෙක් වෙන්න. හරක් පැඩිය මුකුත් ඕනේ නැහැ නේ. ඒකයි හරක් පැඩ උගයි බඩෙන් ආව ගමන් උන් දුවන්නේ. එහෙනම් එහෙම අයත් ඉන්නවා හැබැයි ඈ. එහෙම පෙර පින් තියන අය ඉන්නවා අපි දන්නේ නැහැ. ඉතින් එහෙම පෙර භාවනා ඉතින් අපි දන්නේ නැහැ නේ මෙතන කී දෙනෙක් ඔය සංසාරේ මේක කරලා ජීවිත පූජා කරලා කොච්චර අවදිය ප්‍රබල අයද මේ ඉපදිලා අපි දන්නේ නැහැ නේ. එහෙම අයත් ඉන්නවා හැබැයි. එහෙම උප්පත්තිය ලැබපු අය ජාතිසෝතාපන්න අය ඉන්නවා. ඉතින් ජාතිසෝතාපන්න කවුද දන්නේ? ඉතින් ජාතිසෝතාපන්න අයත් ඉපදිලා ඉන්නවනම්
එයාලට මේ කියන ටෙක්නික් කතා මේ මෙච්චර දුරට යන්නේ නැහැ. එයාලට සිටින් ගෝවන් සීට් එච්චරයි. ඒක සාපේක්ෂකයි. අර කියන්නේ ඉපදුන ගමන්ම බුදුහාරොත් ඇවිදලා තියෙනවා. අපිට බෑ. අපිට බෑ උන්වහන්සේ ඉපදිච්ච ගමන් පියුම් සත් පියුමක ගියාගේ. ගිහිල්ලා දෙනවා ඉතින්. එහෙම අයත් ලෝකේ ඉන්නවා. එහෙම උප්පත්ති සිද්ධ වෙනවා. ඒ හින්දා ඒක අපිට මොනවාක්වත් කියන්න බෑ. ඉතින් ඔය කොහොම හරි මට දැන් කියන්න ඕනේ කාරණේ තමයි කොහොම හරි අර එහෙම හරි කමක් නැහැ. කමටහනකින් හරි කමක් නැහැ. කමටහනකින් කරන්නේ මේ ෆිල්ම් එකට අවධානය කඩන එක. මොකද දැන් ඇඩික්ෂන් එක වැඩි. අපිට ෆිල්ම් නොබලා ඉඳි හින්න බෝරින් වගේ. මොකක් හරි ෆිල්ම් එකක් බලනකොට ෆිල්ම් එකක් නැත්තම් බලන්නකො අපි නිකන් ඇත්තටම පොඩි නිශ්ශබ්දව ඇත්තටම ඇඳට ගිහලා බලන්න කවුද නිින්ද යනකන් නිහිර වෙන්නේ කියලා. ෆෝන් එක ගන්නවා ඔබනවා ආය නැත්තම් මොකක් හරි ගන්නවා මොකක් හරි බලනවා. අපිට නිින්ද යනකම් මොකක් හරි කරන්න ඕනේ. නැත්තම් අවුල්. බලන්නකො ඔබ ඇඳට ගිහිල්ලා නිින්ද යනකම් ඒ දැනෙන නිශ්ශබ්ද භාවයේ එක්ස්පීරියන්ස් කරන කී දෙනෙක් ඉන්නවද බලන්න. පුළුවන් නම් වටිනවා. මටත් වෙලාවක ඉදලා ෆෝන් එක බලන්න. ඇඳට ගිහිල්ලා. ඒකනේ වැඩේ තියෙන්නේ. දැන් සතියෙන් ඉන්නවා කියලා කියනවා ඈ දැන් සතියෙන් ඉන්න කියලා ආයෙ නිකන් පොඩ්ඩක් ඉඳ අද මං ඇඳෙන් නින්දට ගිහලා බලන් ඉන්න යනවා. ඇඳට ගිහලා අද නම් ඉන්නවා කාටවත් මැසේජ් කරන්න නැහැ මොකුත් නැහැ. නින්ද යන කියලා බලන් කියලා ආයෙ නිකන් මොකක් හරි නිකන් යනවා නිකන් යනවා. ඉතින් ඒක තමයි හැටි. ඒ තමයි අපේ මනසට මේ නිශ්ශබ්දභාවයත් එක්ක ඉන්න කියන එක නිකන් වහා කඳුරු බවක් තියෙන්නේ. වහා කඳුරු ගතියක් තියෙන්නේ අපිට අර ඒ තරම් අර නිශ්ශබ්දභාවයේ තියෙන අක්‍රියාවත් එක්ක මම මාව දැනගන්න තැනට කොහෙන් හරි පන්නනවනේ මේක. කොහෙන් හරි පන්නන්න ඕනේ. කොහෙන් හරි මේක නිකන් ඩිස්ටර්බ් කරන්න ඕනේ අපිට. මොකද නිකන් හිනා අවුල් වගේ පොඩ්ඩක් සද්දයක් දැම්මේ නැත්තම් පොඩ්ඩක් හෙලුවේ නැත්තම් මෙන්න මේක තමයි ඉතින් බලන්න. ඉතින් අද ගිහිල්ලා මාත් බලන්න. ඕන් එක අයින් කරලා නිකන් නිශ්ශබ්දව තමන්ගේ නිින්ද යන හැටි අවදිලා ඉන්න. ඒ නිශ්ශබ්ද භාවයටම ගිහිල්ලා නිහඬ භාවයට ගිහිල්ලා බලන්න මේ නිින්දය දක්වාම මේ අවදිය ඇත්තටම එහෙම වුණොත් ඔබට නිින්දෙදිත් මේ අවදිය එහෙම තියෙනවා. ඒක අපි ප්‍රැක්ටිස් කරලා නැහැ මේ නිින්ද යන මොහොත දක්වාම මේ අව්‍යානස් එක. මේ අවදිය මේ නිින්ද යනම ඒ නිශ්ශබ්දව ඒ නිශ්ශබ්දව Tamante තමන්ව නොදැනී යන තැනට යනකම්ම අවදී ඉන්න නිහඬව ඉන්න. අන්න එතකොට මේක හොඳ කර්මස්ථානයක්. තමයි මේ නිින්ද යන අවස්ථාව කියන එක. ඒ තැන අපි හොඳ තැනක් මිස් මොකද ඒ වෙලාවේ සද්ද නැහැ හුදකලායි. එන්න සයිලන්ට් එක වැඩි වෙනවනේ නිින්ද යාගෙන ඉද්දි. අපිට හොඳට බලන්න අපිට නිින්ද යන අවස්ථාව නෝට් කරොත් සද්ද දැනෙන්නේ නැති වෙනවා. බොඩි එක දැනෙන්නේ නැති වෙනවා. ශරීරය දැනෙන්නේ නැති වෙනවා. සිතවිලි අමතක වෙනවා. සිතවිලි නැති වෙනවා. එන්න නැත්තම් නිින්ද යන්නේ නැහැ. හිත හිතා ඉන්න පුළුවන්. හිතන්නේ කියන්නේ අපි කරන හැම ක්‍රියාවක්ම නතර වෙනවා නිින්ද යද්දී. අපිට මොනවත් කර නිදියන්න බෑ. බලන්න නිින්ද යනවා කියන්නේ අපේ හැම ක්‍රියාවක්ම ෂට්ඩවුන් වෙනවා. සනාස දැන් භාවනා කරගෙන යද්දී අපිට දැනෙනවනේ දැන් ආනෙන් කොට දැන් ඔය හිත ගැන අපිට නිකන් අර කියවෙන එකක් හරි ඔය බොජ්ජංග ධර්මයට ඇලීමක් හරි මොකක් හරි එන සිද්ධ වෙනවා නැත්නම් මොකොම නැත්නම් අවදි ස්වභාවය තුල හිතියට අර බාහිර ස්වභාවයන් ඇහෙන කරන එකක් හරි දැනෙන එකක් තියෙනවනේ. සනාස එහෙම මේ කිසිම දෙයක් නෝ කියන්නේ සම්පූර්ණ අර අන්තිමට භාවනාව කොතනද අතහැරෙන්නේ කියලා පස්සට ගිහින් බලන්න හිතෙන තරම් බීම මොකක් හරි වෙච්ච දෙයක් දන්නේ නැති එකක් වෙනවා වගේ එකක් වෙනවා. වෙච්ච දෙයක් දන්නේ නැත්නම් ඒක දැනගන්න බෑ. කියන්නේ වෙච්ච දෙයක් ඒ දැන අපිට දැනගන්න බැරි තැනටම යනවනේ මේක. ඒතොර අපිට ඒක කතා කරන්නවත් බෑ. ඒක එහෙම ඒ වෙලාවේ වෙච්ච දෙයක් නෑ කියලාවත් වෙච්ච දෙයක් නෑ. එහෙමයි. වෙච්ච දේ අර කියන්නේ අන්තිමට අපිට වෙච්ච දෙයක් කියලා පොතේ දාලා පොතේ වෙච්ච දෙයක් නෑ කියලා අන්නේ වගේ අපිට දෙයක් නෑ වෙච්ච දෙයක් කියලා හිතපු දෙයක්වත් නෑ. අන්න ඒක තමයි වැඩේ. එන්න මෙන්න මේකට මානවය බයයි. කියන්නේ මේ කතාවේ ගැඹුරට ඩීප් යන්න අපිට වෙච්ච දෙයක් නෑ අපිට වෙච්ච දෙයක් කියලා ලියලා තිබ්බ පොතක් නෑ. මොකක්වත් නෑ. ඔක්කොම සංඥා පද්ධතිය කුඩු. එන්නේ එතෙන්ට බයයි ගොඩක් අය. එතෙන්ට යන්න සමහර අය
එල්ලෙන්න සවුන්ඩ් එකක් හරි හොයනවා. එල්ලෙන්න මොකක් හරි ඔය ඔතෙන්ට යන්න ඔන්න ඔකදී සමහර අයට උදේදී මරණ බය නැතුව ඔකට යන්න දෙන්න. මේ කියන ඩෙත් එකට. එතනදී සිහියක් නැහැ. අපි අසීහින් හිටියා කියලා කියන්නත් බෑ. මොකක් හරි විකෘතියක හිටියා කියන්නත් බෑ. විකෘතියකට හැබැයි ඔතෙනින් ගිහිල්ලා ඕක ඇත්තටම මේ ඔය භාවනාවේ ඔය මට්ටමට අවදි ගියාට පස්සේ බුරුමේදී කියනවා සමහර අය ඕක හිතනවා නින්දක්ද කියලා. බුරුමේදී උන්වහන්සේලා අපිට කියනවා සමහර අය මොකද මෙතනදී සිතට මොනවාක් සිතක් තියනවා කියලාවත් නැහනේ අල්ලගන්න දෙයක්. දැන් අවදි වුණාට පස්සේ අර මොකද්ද උනේ කියන එක වගේ ප්‍රශ්නයක් කෙරෙන අතහැරිච්ච දැන් තමයි හොයන්න බැලුවේ. කියන්නේ අන්නේ හොයන්න යන එක තමයි මමයා කියන්නේ. මම ඒ කියන්නේ මම දැනෙන්නේ නැති තැනක හිටියා කියලා ආයේ මමයා නිකන් ගොතනවා. ඉතින් අත්දකින්න බැරි දෙයක් ගැන එයා ආයේ කතන්දරයක් හදාගෙන ප්‍රපංච කරන්න යනවා. ඒක තමයි මෙතන තියෙන අවුල. අත්දකින්න බැරි දේ කියන්නේ දැනගන්න බැරි දේ දැනගන්න බෑම තමයි. ඒකට කතන්දර ගොතන්න හදන එක තමයි මේ මමයා කරන්න ගිහිල්ලා මෙතන. මනස කරන්නේ මේකට කතන්දරයක් ගොතලා ඒක මම මෙහෙම තැනක හිටියා මං අර එහෙම තැනක හිටියා මට දැනෙන්නේ නැතුව මෙහෙම අත්දැකීමක් තිබ්බා කියලා. දැන් නැතිව තිබ්බා නම් එතන මම කතාවක් කොහෙද මට දැනෙන්නේ නැතුව හිටියද මේක ඒ කියන්නේ කොහේ හරි මමෙක් ඉන්නවා ඒ මමයාට දැනෙන්නේ නැතුව හිටියා වගේ. එහෙම එකක් නෑ. මෙතන තන්නේ කරම තියෙන්නේ අන්තිමට ඔය මමෙක් ඉන්නවා කියන දැනගෙන අපි පටන් අරන් මේ තියෙන්නේ මමෙක් නැති තැනට යන කෙනේ. හැබැයි අපිට තේරෙන්නේ මමෙක් ඉඳලා නැති වුණා නෙමෙයි. කොහොමද හිටියේ නෑ. නැති තැනක මේ හීනයක් දැක්කගෙන විතරයි. දැන් අපි හිතන්නේ භාවනා කරන මාර්ගේ වඩාගෙන යද්දි මම නැති වෙනවා කියලා. මම නැති වෙන්නේ නෑ. ඇත්තටම මේ මම කියලා ගත්තකේ අවිද්‍යාව නැති වෙනවා. මේ මම කියලා වෙනම පැවැත්මක් තියෙනවා කියන මුලාව ගෙවෙනවා. මිසක් මම නැති වෙනව නෙමෙයි. මට මුකුත් දැනෙන්නේ නැති වෙනව නෙමෙයි. අපි ඕක අරගෙන තියෙන අනිත් පැත්තට. මම නැති වෙනවා මට මුකුත් තේරෙන්නේ නැනවා මට කොහේ හිටියද දන්නේ නැති වෙනවා. කලින්ම අපි කියන්නේ මම කියන එක හැබැයි මෙහෙමයි. කොහොමත් පටන් ගද්දි මේක අරගෙන තමයි අපි කරන්නේ. කොහොමත් අපි පටන් ගත්තේ මේ මාර්ගයේ මමෙක් නිර්මාණය කරගන්නවනේ. දැන් මම උනත් කිව්වේ මං කවුද කියලා හොයාගෙන යන්න කියලානේ. හැබැයි හොයාගෙන ගියාට පස්සේ තේරෙන්නේ ඒ අපි මේ සාකච්ඡාවට ගත්ත කතාව වැඩක් නෑනේ අන්තිමට. අපි ආනාපාන සතිය බලන්න යදී ආනාපාන සතිය තියෙනවා කියලානේ බලන්නේ. බලද්දී තියෙන ආනාපාන සතිය නැති වෙනව නෙමෙයි. තිබිලා නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. මම නැති වෙනව නෙමෙයි. තිබිච්ච නැති එකක් මේ එක්තරා විදියක යම් කාලයක් අර බොරුවක් ඇත්ත වෙලා දැන් අර බලන්නකෝ අර හඳේ හාවාට පොඩි කාලේ ඉඳලා හඳේ හාවා ඉන්නවා කියලා බලලා අපිට ඊට පස්සේ මේ අපි ඒ හුරුවට පොඩි ළමයි බලන්නෙම හඳේ හාවාද ඉන්නවා කියලානේ. හැබැයි ඒ මොකද කාලයක් ඒ ළමයට බොරුව දාලා ඒ ළමයට ඒ විදිහ තමයි පේන්නේ මේ ඔක්කොම. ඉතින් ඇත්තට මේ ළමයට ඇත්ත පෙන්නවා කියද්දි හඳේ හාව නැති වුණා නෙවෙයිනේ. හඳේ හාවෙක් හිටියා කියන මුලාව නැති වුණා. හාව නැති වුණා නෙවෙයි. හඳේ ඇත්ත දැක්කොත් ඒක. අන්න ඒ වගේ ඒක බලන්න ඕනේ අපි මේ සත්‍ය අවබෝධ කරනවා කියන එක අනිත් පැත්තෙන් විග්‍රහ කරනවා. ඔය විග්‍රහය අවුල් නැත්තම්. විග්‍රහය මේ පැත්තේ මමෙක් නැති වුණා බලන්න. හැබැයි තියෙන්නෙම දවස් වැඩි වෙලාවක් තමයි දෙරි. ඔය මම කියන අත්දැකීම නැති මොහොතවල තමයි දවස් වැඩිම තියෙන්නේ. ඔය දවසේ චූටි අවස්ථා කීපයක තමයි ඔය අපිට ඔය මම කියන පච හැංගීම එන්නේ. දැන් බලන්න ඔබ මෙච්චරලා හුස්ම ගත්තා ඔබ හුස්ම ගත්තා කියලා දන්නවද? නෑ. ඒ මම හිටියේ නෑනේ මෙච්චරලා. දැන් ඔය කිව්වට අනේ ඕනේ මේ මම හුස්ම ගන්නවනේ කියලා. මේ කියද්දි තමයි තේරෙන්නේ. එතකන් කොහොමද? හුස්ම ගත්ත මම කො? මේ ජීවිතේ වැඩිම දවසේ අපි ඉන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවල ඉන්නේ. මේ පොඩි අවස්ථා කිහිපයක තමයි අපි ඔය මේ මම එක්ක කතන්දරයක් කියලා නැත්තම් මේ කිසිම ක්‍රියාවක් එක අපි දන්නෙත් නැහැ. අපි ඉන්නේ මම මෙහෙනාස් කිව්වාගේ අපිට දැනගන්න බැරි තැනක තමයි මේ දවසම ඉන්නේ අපි වැඩියේ. බලන්නකෝ අපි දවසෙම ඉන්නේ එතනක. මේ පොඩි වෙලාවල් ටිකට තමයි ওই සංස්කරණයක් ඇවිල්ලා පොඩි කතාවක් එක දඟලන්නේ. හිතේ හොරුවට නිකන් මේ පැත්තට බලනවා හපෝනේ. හිතිබ්බ කෙනාට මොකද උනේ කියලා. තිබුණේම නැති තැන තමයි. ආයේ නැති තැනක් කියලාවත් කතා කරන්න දෙයක් තිබ්බේ නෑ එතන. ඔය ආයේ පාරක් ඔය ඇත්තටම අපි අමුතු නිවනකට යනවා නෙවෙයි. නිවන තමයි අපේ නිවහන.
මේ ඒක අමතක කරලා මේ බාහිරට දැඟලි කිට බලන ඔන්න ඕම් ඔය 80 අර 100ට සිහිපත් වෙන්න ගන්නවා. අර අපේ මේ අපි මොනවා හරි හුස්ම හරි මොනවා හරි දිහා බලනවා කියන එක අපි හිතුවාල 100 කියලා මේක 80 බව දවසින් දවස තේරෙනවා. අර මම කියන්නේ මොන කවටහනක් බැලුවත් අවිද්‍යාව බව තේරෙනවා. ඒ වේනේ විද්‍යාවට. හැබැයි විද්‍යාව කියලා පිළිහිටන්න තැනක් නැහැ. මම යට ගිහිල්ලා. මම යා පිළිහිටන හැම තැනකම අවිද්‍යාව, ඒ කියන්නේ තේරුම් ගන්න ඇත්තටම ඔබට විද්‍යාව පහළ වුණා කියන අවිද්‍යාව ප්‍රමාණ කරා කියන එක විතරයි. ඔබට විද්‍යාව ඥානය උදපා ඥානං උදපාදි විද්‍යාව උදපාදි පඤ්ඤා උදපාදිය පහළ වුණා කියන්නේ දවසින් දවස මේ අවිද්‍යාව ප්‍රමාණ කරනවා. අවිද්‍යාව තමයි කියන්නේ ඇත්තටම ඔබට අහු වෙන්නේ අවිද්‍යාව. දවස් ළඟ අහු වෙන්න ගන්න. ඒ මොකද ඒක තමයි විද්‍යාව. අපි විද්‍යාව හොයන්නේ විද්‍යාව හම්බෙන්නේ. මේ ඊට පස්සේ නේද ලොකු අර නිකන් ඇස් දෙක නිකන් ලොකුවට ඇරිලා වගේ හැඟීමක් දැන් නිකන් මොකක් හරි එහෙම දැනෙනවා සහ ලොකු අවකාශයකුත් තියෙනවා ඒ සිතිවිලි දැන් ඒ සිතිවිලිත් එක්ක. එහෙම ගැතියක් තියෙනවා. يعني ඉන්දෙන් නැගිට්ටා වගේ නෙමෙයි තියෙන්නේ. ඒ මට්ටමට එන්න නම් හොඳයි කියපු අත්දැකීම් මට්ටම. ඒකට එන්න නම් මෙන්න මේ මට්ටමට අපි භාවනාව වැඩිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතනකො දැන් අපි දැන් හුරු වෙලාම තියෙන්නේ ෆිල්ම් එක බලන්නනේ. අපි හුරු වෙලා තියෙන්නේ චිත්‍රපටි යන ගහගන්නේවා ආදර කතා බලලා අපිට බලන්නකො ෆිල්ම් එක බලන වෙලාවට අපිට පේන්නේ නැහනේ කාජලුයි ශාරුක් ඛානුයි රඟපාන කියලා කුච්චුච්ච හොතයි. නිකන් මම කාජල් වෙලානේ මම ශාරුක් ඛාන් වෙනවනේ. අර අපිට තන්නේ කර ඒ කුච්චුච්ච හොදාය බලලා අපි නිකන්නේ ශාරුක් ඛාන් නෙමෙයිනේ. අපි කිචි වෙනවා. අපි කුච්චුච්ච අපිට මොකද්ද කුච්චුච්චුවක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ අපිට දෙහෙන්න ගඩන් ගන්නවා. ඒ කුච්චුච්චෝදාය බලාගෙන යද්දි අපි මෙහෙ ටියුන් වෙලා අපි කුචු කැවිලා අපිට මොකද්ද වෙන්න පටන් අරගෙන ඒ තනිකරම මේ වෙලාවේ අපිව සම්පූර්ණ ඒකේ මත් වෙලා ඉන්නේ. සම්පූර්ණ ඒකේ අසිහිරපත් වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඊට පස්සේ බලන්නකෝ අර ඒ ශාරුක් ඛාන් බූට් එකක් අද්දි බූට් එක කන්නේ අපි. අපි තමයි මෙහෙන් ඒ පිච්චිල වෙන්නේ. කාජල් දාලා යද්දි කාජල් අඬදී ඇඬෙන්නේ අපිට. ඒ කියන්නේ ඒ වගේ මේ කොච්චර අසිහියක්ද කියන්නේ කොච්චර අසිහියක්ද කියන්නේ තන්නේ කරම අර ඩ්‍රාමා එක වෙලා අපි. ඇත්තට මෙතන ශාරුක් ඛාන් ඇත්තටමත් නැහැනේ. ඇත්තට මෙතන ශාරුක් ඛාන් කියලා ගන්න ඒ සංස්කාරයට මත්ිල්ලන්නේ තියෙන්නේ. ඇත්තට මේ කාජල් මෙහෙම කාජල් කියලා කාජල් අඬනවා කියන සංස්කාරනේ අපි දකින්නේ. කාජල් අඬනවා කියන සංකල්පයටනේ අපි බැඳිලා තියෙන්නේ. ඉතින් වෙන මොකද්ද? ඒතකොට අපි ඇඬෙන්නේ අපි කාජල් අඬනවා නෙමෙයිනේ. සංකල්පනේ අඬන්නේ. අඬනවා කියන සංකල්පෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට අපිට තේරෙනවා මුළු ජීවිතය කියලා බත්තහම මෙන්න මේ වගේ සංස්කාරයක් මත බැඳිලානේ ඉන්නේ. ඒ කියන්නේ තන්නේ කරේ ෆිල්ම් එකේ දකින්නේ කියන්නේ. ඒ ෆිල්ම් එක එතන ගියපු එකක් නෙවෙයිනේ. එහෙනම් ওই ෆිල්ම් එක වල පොඩි එකක් අඬන්න ඕනේ. දැන් 2D එකේ කොයි ෆිල්ම් එක ඉස්සරහට ගිහලා දැම්මොත් ඌ අඬන්නේ නැහැ. 2D එක අඬන්නේ නැහැ. 2D එකට තරහ යන්නේ නැහැ. ඒ දැන් 2D එකට එන ලව් ෆීලිං එනවාද ඒක බලන් හිටියා කියලා. සෙස් ෆීලිං එනවද? එහෙනම් එතකොට අපිට තේරෙනවා මේ මම දකින්නේ මෙහෙන් වක් කරන කෙලෙස් ගොඩක්. නැතු එතන සිද්ධියක් නෙමෙයි. මේ පැත්තෙන් වක් කරන සංස්කාර ටිකයි මතදී. ඉතින් තේරුම් ගන්න අපි ජීවිතේ කවදාකවත් අපිට මේ ජීවිතේ දැනගන්න බෑ. අපි කාටවත් අපේ ජීවිතේ දැනගන්න පුළුවන් නැහැ. අපි ෆිල්ම් ශාරුක් ඛාන් දකින්නවා හරි ආශ්චර්ය දකින්නවා හරි ආදර මේ තන්නේ කර වක් කරපු කෙලෙසයක් දකින්නේ. දැන් හිතන්නකෝ අපි මැච් එක බලන්න ගියා කියලා මැච් එකේ තිබ්බට ටීම් දෙකක් තිබුණා නැහැ. මුළු පැයකමාර පැය පහම වන් ඩේ හරි මොකක් හරි බලන්න කියලා මුළු පැය පහම අපි වක් කරන කෙලෙස් දකින්නේ. ඒකට මලපයින් ඒකට අපුඩි ගහන්නේ. අපි හිතනවා මං අර ලංකාවට හුරේක දුන්නා කියලා. මොන හුරයක්ද? ඒකට අපුඩි ගහනවා. ඒකට මාර විදියට ඔෆ්සෙට් ගහනවා, සීරියස් ගන්නවා. හැබැයි මේ ප්‍රඥාව ආවට පස්සේ ඔක කරන්න පුළුවන්. පොඩි ආතල් එකක් ඕක. පොඩි නිකන් අර දැන් ඉතින් ෆිල්ම් එකක් කියලා දැනගෙනත් බලන්න පුළුවන් නේ අපිට. 100 හොඳට තිබ්බ කෙනෙක්ටත් පේන 100 හොඳට කෙනෙක් මේ ඔක්කොම පේන්නේ හින්න තමයි. මේ පේන්නේ ෆිල්ම් එකක් තමයි. 100 පවර්ෆුල් වුණාට පස්සේ. 100 පවර්ෆුල් වුණාට පස්සේ දැන් වැඩේ තියෙන්නේ දැන් අර දැන් මේ කොච්චර ගලත් අපි අර මත් බවනේ තියෙන්නේ. මම ඒකද මෙහෙන් අතට පස්සේ මම එන්නම් උත්තරේ. ඒ කියන්නේ අපේ මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිව දැන් අරකේ මත වැඩි, මෝහනේ වැඩි. අර සංස්කාරවලට, සංකල්පවලට.
අර මනෝ විකාර වලට මනෝපුබ්බංගම ධර්ම වලට මානසික සිහිනේට මාර විදියට වැළි වෙලා මාර විදියට මත් වෙලා වෙරි වෙලා ඒකමයි වෙන්නේ අපිට. ඒකෙම අඬනවා. අපිට තේරෙන්නේ නැහැ මේ අඬන සිද්ධියක් මේ ජීවිතේ වෙලා නැහැ කවදාවත්. මේ ජීවිතේ පරාජයක් වෙලා නැහැ. මේ ජීවිතේ දිනන්නත් බෑ. පරාජය වෙන්නත් බෑ. පරාජයේ දිනම කියන සංස්කාරයේ මත උපාදාන වෙලා තියෙන්නේ. ග්‍රහණය වෙලා තියෙන්නේ. මෙන්න මේක අපිට නොතේරින් ක්‍රමේ ප්‍රශ්නේ තියෙන්නේ. තාම ඒක දකින්න තරම් අපිට සිහිය මදි. දැන් හිතන්නකෝ දැන් ඕක වැඩේ තියෙන්නේ දැන් ඕක සිහිය උපදනවා කියලා අපි කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ හැම දර්ශනයක්ම යන ඔන්න මෙහෙනාසලා උත්තරේ මං කියන්නේ අපි බලාගෙන ඉන්නේ භාවනා කරන යෝගී චිත්තපටිය නෙමෙයි චිත්තපටිය වදින තිරේ දිහා. අන්නේ තිරේ බලනවා. තිරේ දිහා බලාගෙන ඉන්නේ වැඩේ තියෙන්නේ තිරේ දිහා බලාගෙන ඉද්දී ෆිල්ම් එක පේන්නේ නැතුව යනවා. ඉතින් එක්කෝ අපිට සසර එක්කෝ නිවන එක්කෝ ෆිල්ම් එක බලන්න පුළුවන් එක්කෝ තිරේ බලන්න පුළුවන්. දෙක එකට බලන්න බෑ. අයින්ද අපි වැඩි කන්ටයක් දෙන ෆිල්ම් එක බලාගෙන ඉන්නම් කියලා. මොකද තිරේ හැබැයි මේ තිරේ තමයි මේ ඔක්කොම මැවෙන්නේ. මේ මැවෙන හැම දර්ශනයක්ම මේ මැවෙන හැම දෙයක්ම ප්‍රොජෙක්ට් එක වදින්නේ තිරේ. ඇත්තටම අපි හොඳට තිරේ හැබැයි වැඩේ තියෙන මාර කර්මය කියන්නේ දැන් හිතන්නකෝ මෙතන ප්‍රොජෙක්ට් එකක් ගහලා තියෙන වෙලාවක ප්‍රොජෙක්ට් එක ගැහුවාට පස්සේ අපිට සුදු තිරේ පේන්නේ නැති වෙනවානේ. අපිට එතනින් එහා පැය 3ම අපි බලන්නේ මේ දැන් අපි මේ මෙතන ෆිල්ම් බලනවානේ බලන්න අපි බලන්නේ අර අපිට කාට හරි දැක්කොත් අපිට පේන්නේවත් නෑනේ මේ මෙතර මේක මම බල මෙතන ඇත්තටම තියෙන තිරේ කියන එක. සතිය කියන්නේ තිරේ වගේ. හැබැයි මේ තිරේ තියෙන හින්දායි ප්‍රොජෙක්ට් එක අන්න එකයි මම කිය බුදුහාමරණ අනුමානව තේරුම් ගත්තා කියලා. මේ ප්‍රක්ෂේපණයක් වැඩිලා තියෙන්නේ ප්‍රක්ෂේපණේ නොවන තැනක. ඒක මම කිව්වේ අනුමාන බුද්ධත්වයේ තේරුණා කියලා. අනුමාන ඥානයේකින් මේ ෆිල්ම් එක වැඩිලා තියෙන්නේ ෆිල්ම් එක නොවන තිරයක. ඒ තමයි සතිය. හැබැයි නිබ්බාණය කියන්නේ අහස. අහසේ ප්‍රොජෙක්ට් ගහන්න බෑ. ඒ තමයි නිර්වාණය. දැනද ඒ ස්වභාවයට යන්න කලින් ওই තිරේ කියන දැනීම් ස්වභාවය ඉස්සෙල්ලා අපි තිරේ තැම්පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා කරන්න ඕනේ ෆිල්ම් එකට අවධානය තියන්න නැතුව ගේන්න ඕනේ අවධානය තිරේට. ඊට පස්සේ තිරේ බලාගෙන ඉද්දි තිරෙත් අතුරු දහන් වෙලා අහසට යනවා. අහසේ ප්‍රක්ෂේපණ නැහැ. අහසේ තිරක් නැහැ. අහසේ වදින්න තැනක් නැහැ. ඒ තමයි අපි කියන්නේ පරම සත්‍ය නිබ්බාණයටපත් උනා. ඉතින් මේ නිසා දැන් වැඩේ තියෙන්නේ දැන් අපිට දැන් වැඩේ තියෙන්නේ අහස බලන එක නෙමෙයි මේ තිරේටවත් අවධානය තියාගෙන ඉන්න එක. ඉන්නවද සජීවී බවට දැනීමටවත් ඕකේවත් තැම්පත් කරන්න ඉන්න නේ බැරි මේ අපිට තියෙන්නේ. ඕකේ දැන් එතකොට ඔන්න ඔතන තමයි අපිට ඔය දැන් අපි මේ භාවනා යෝගීන් කියලා කියන්නේ අපි මේ ප්‍රැක්ටිස් කර වෙන්නේ අපිට අර මම උපහාසයට කියන්න ගියේ අපි දැන් ටික තිරේ දිහා බලන් ඉන්න උරු වෙලා තියෙන්නේ. තිරේ දිහා බලන් ඉද්දි මුලදී මේක පන්නන්න බලනවා මාර විදිහට මේක පන්නන්න බලනවා ආයි චිත්තපටි බලපන් කියලා. ෆිල්ම් එක බලහන් කියලා. ඇයි දැන් තිරේ බලන් ඉද්දි හිතන්නකො එක දිගට සුදු තිරයක් දිහා බලන් ඉද්දි කිරාව නිදිමතයිනේ. ගහගනිලි නෑ, ෆයිට් නෑ, ලව් නෑ, මල්ගස් වඩේ කරගිලි නෑ. මොකක්වත් නෑ. එකම තිරේ දිහා බලාගෙන ඉන්නේ. තමන්ගේ අවධානය තියාගෙන තියෙන්නේ අවධානයේන මුලට අවදියට අවදි වෙලා ඉන්නේ හරියට. හරියට සිහි අවදියට අවදි වෙලා ඉන්නේ. දැන් මම මෙහෙම සමස්තේ පේද්දි පේනවා කියන පෙනීමට අවදි වෙලා ඉන්නේ පේන දෙයකට නැතුව. ඔතනම රැඳෙන්න ඕන අවදියට අවදි වීම කියන එක. අවදියට අවදි වීම කියන්නේ බලන්නා දිහා බැලීම කියන එකට ඔව් තිබුණේ නැහැ. ඒ කියන්නේ අර මේ දවස් දෙකේ දේශනා ටික ඔක්කොම එතන ක්ලියර් වුණා වගේ ඉක්ුත් උනා. ඒ කියන්නේ අර මේ තිරයක් වගේ එකක් දැනෙන වෙලාවක් තිබෙනවා. එතන අවදි වෙන එකක් සහ එතන නැති නෑ මම මේ තිරයක් කියලා ගන්නෙත් එහෙම තැනක් ගන්නත් එපා. තිරේ කියන කතාවවත් අපිට ඔහොම කතා කරන්න බෑ. අවදිය ටිකක් ෆීල් වෙනවනේ අවදිමත් ගැතිය දැනෙනවනේ යම් වෙලාවක. ඕ නෑ මං උවහන්සේගේ ප්‍රශ්නයක් වෙයි ඇස් ඇරිලා තියෙනවා කියලානේ. මම මේ කියන්න උත්සාහ කරන්නේ ඇස් ඇරිලා තියෙන්නේ අපි යම් වෙලාවක මේ අවදියට හොඳට යම් වෙලාවකට අපිට බය නැතුව
තිරේ දිහා බලන් ඉන්න ආවොත් අපිට ඒ තිරේ දිහා මුලදී කම්මැලි වුණාට පස්සේ කම්මැලි කතාව ඔක්කොම හැලෙනවා. අන්තිමට තිරේ කෙලින්ම තිරේම දිහා මොන සිද්ධියක් වුණත් තිරේම බලන් ඉද්දි අන්නේ තිරේ බලන් ඉදීම හරහා එනවා මාරම අවදි බව. ඒ අර මත් බව හැලෙනවා. වෙහෙස අර චිත්‍රපටි බැලීමේ වෙහෙස හැරෙනවා. අවධානය වෙහෙසක් නෑ දැන්. අන්න හරි ඒක ආය අද ෆිල්ම් එක දිහා මෙහෙම බලන් ඉන්න එපා. අර තිරේ දිහා කිසිම ආයාස එහෙම ફોකස් කරන්න තැනක් නෑ. නිකන් සමස්තය මෙහෙම පේනවා එච්චරයි. තැනක් නැති වුණාම අන්න එතකොට සෙන්ටර් එක නැති වෙනවා. මධ්‍ය කේන්ද්‍රය නැති වෙනවා. එතකොට නිකන් හරියට නිකන් අර මෙහෙම ටාගට් කරපොත් නිකන් සමස්තයට පැතිර වීදෙනවා. දැන් අපි හිතන්නකෝ දැන් ඔබ මෙහෙම නිකන් එක තැනක් මෙහෙම ફોකස් කරලා මෙතනයි තැන හැඳිනවනේ. ඒ තැන අතුරු මෙතන සෙන්ටර් එක නැති වෙද්දි ඔබ මෙහෙම 360 කෝණයකට ඕපන් අප් වෙනවා. විවෘත වෙනවා. එතන සෙන්ටර් එකක් නැහැ. සෙන්ටර් එකකින් වදින තැනකුත් නැහැ. හැබැයි එතන තියෙනවා මහා අවදියක්, මහා ලයිට් එකක්. හරි නිකන් හරි ජවයක් ඒ වුණා. ඒක හැක් වෙලා නෙමෙයි. ඔය බෝරින් වෙලත් නෙමෙයි. ඔය බෝරින් කතාවක් නැහැ, හැක් කතාවක් නැහැ, මහන්සි කතාවක් නැහැ. ඉතින් අර හරියට නිකන් ජීවිතේ ජීවත් වෙනවා වගේ. මම ජීවත් වෙනවා නෙමෙයි. හැවතීම පවතිනවා වගේ. අවදි වෙලා දිනවා වගේ. අකින අවදි වෙලා දිනවා, පැවතීම පවතිනවා. ඒ නිසා මෙන්න මෙතනදී හැබැයි දෙන්නේ දැන් ඔන්න උතරදී පොඩි ප්‍රශ්නයකට. දැන් උතනදී අපි දැන් අහපුවා ෆිල්ම් එක බලලා ෆිල්ම් එක බැඳෙන්න යන්නේ නැහනේ. දැන් තේරෙනවා බැඳින් හදනවා කියන්නේ අම්මෝ මුළු කර්මයක් ඊට වඩා අර ෆෝන් උත් ඔක්කොම අයින් කරලා සයිලන්ට් එකේ තිරේ දිහා බලාගෙන ඉන්න එක අම්මෝ සාන්තයි සැපයි. ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් උපේක්ෂා. මේක උපේක්ෂාවක්. මොකද ෆයිට් නෑ මොනවත් නැදයි. හැබැයි මේක සොඳුරු. හැබැයි මේක මිහිරි. හැබැයි මොකද්ද මේකේ තියෙන මිහිරි කියලා පංචේන්ද්‍රියට වෙන් කරලා බලන්න දෙයක් නෑ. මිහිරි කිව්වට මිහිරි කියන්නේ මේකේ මොකද්ද බලන්න දෙයක්වත් නැහැ. අහන්න දෙයක්වත් නැහැ. විඳින්න දෙයක්වත් නැහැ. ඒකම තමයි මේකේ මිහිර. දැන් හිතන්නකෝ ළමයිට අම්මා කෙනෙක් උදේ නැගිටලා පුතේ කන්න නැගිටහංග දුවම කියන අම්මේ බුදියට දෙන්න කියනවනේ. අහනවා කොල්ලෝ බුදියන එකේ සැප මොකද්ද? ඇත්තටම නිින්ද කියලා තියෙන සැපක් හොයන්න බෑනේ. හැබැයි අපි උදේ නැගිටලා කනවට වඩා කැමතියි 10 වෙනකන් ඉදියන්නේ. ඒ මොකද ඒකේ රූප බයෙන්නෙත් නැහැ. සද්ද ඇහෙන්නෙත් නැහැ. කයට මොකක් කයක් තියනවද කියලා දන්නෙත් නැහැ. ඉන්නේ නැති තැනට අපි ආසයි. නැති තැන තියෙන ජොලිය. හැබැයි ඒක තණ්හාවක් වුණ ප්‍රශ්නයක් වෙනවා. සතියේට ඕනට වඩා බැඳුනත් ඊට පස්සේ අර ඒකෙත් තියෙනනේ පොඩි නිකන් අර ඒ තියෙන අර මුකුත්ම දැනෙන්නේ නැත්නම් අල්ලන ගතියක්. ඊට පස්සේ අර අරමුණ ආවම ෆිල්ම් එක පෙද්දි මල පයින් මොන කරුණයක්ද කියලා. ඒක තව අන්තයක්. ඒක හිතන පොඩි මාර්ගයක් තියෙනවා පොඩක් හිර වෙන තැන් ටිකක්. ඒව පොඩක් සාකච්ඡා කර යන්න ඕන. සාකච්ඡා කර ගියාම ඒ තැන් ටික අපිට අහු වෙනවා. දැන් හැබැයි දැන් වැඩි ඔන්න ඔතනදී මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්න වහන්සේලාත් එක වැදගත් වෙයි. ඔතනදී දැන් ඔය තිරේ දිහා එක දිගට තිරේ පැත්ත බලාගෙන ඉද්දි මෙතන පොඩි මේ ට්‍රික් එකක් තියෙනවා. ඒක මම දන්නේ මාතාමයකින් ගැලවිලාද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක තව ටිකක් වැඩි කරන්න කියලා හිතෙනවා. තව ටිකක් මේක නිකන් අර අපි ඊරෑ කිව්වේ නිකන් විපස්සනා පූර්වංග සමත කරන්න හිතෙනවා. සමත පූර්වංග විපස්සනා කරන්න හිතෙනවා. තව මේක නිකන් වර්ධනය කරන්න හිතෙනවා. ඒක තමයි ඊළඟ ට්‍රික් එක. ඒ කියන්නේ ඒක අනවශ්‍ය විදිහට දැන් ඒක ජොලියට හරි තමයි ජොලියට උනත් ඔක මාර ට්‍රික් ඔක මාර කපටිකමක් ඔය කරන්නේ. ඒ කියන්නේ දැන් අර මේ පැත්තට හැරුණාම තියෙන සුදු තිරේනේ. ඉතින් මේකේ මොකක්ද ආයේ සුදු තිරේ වැඩි කරනවා කියලා මොකද්ද වැඩි කරන්න තියෙන්නේ? මොකුත් නෑ සුදු තිරේ එක්කම හිටපන්. ඒක බෑ ඒක තුට්ටක් බැයිද මේක පොඩ්ඩක් තව මේ ස්පිරිචුවල් ලෝකේ තියෙන අභිඥා දයා අම්මෝ නිකන් අර දැන් ඒ මොකයි දැන් ආමෙන් දැන් ඕනේ නෑ මට ෆිල්ම් බලන්න ඕනේ නෑ. දැන් මට ෆිල්ම් බලන එක බෝරින් මට මල් ගස් කැඩ වටේ දැන් කරගෙන්න ඕනෙත් නෑ. දැන් මට මැසේජ් කරන්න ඕනෙත් නෑ. හැබැයි මට ඒක හැබැයි එක පැත්තකින් හොඳයි. තව මේකමනේ වඩන්න යන්නේ. හැබැයි හොඳ උනාට මේක එක්තරා විදිහක
මේකේ මනස ආයෙ පෙන්නනවා මේ විමුක්තියට මාර්ගයක් තියෙනවා කියලා. යනවානේ මට ඉතින් දෙන්න දැන් අපිට කයේ දර්ද යනවාම හරි දර්දයන්නේ ලෙඩ දුක් කරනවා එද්දි ඒක වඩ හිතනවා අර හිත වගේ ධානවල නිකන් ආතලෙක පැටි. ඒ ආයෙ බෑ ආයෙ වේදනාව ආයෙ සරෙන්ඩර් වෙන්නේ නැහනේ ආයෙ සටන් කරනවනේ වේදනාවට. වේදනාවට සටනක් නේ තියෙන ආයෙ බාහිරයිනේ. කයේ දරතේ අයින් කරන්න අර වේස අයින් කරන්න මේ වේස අයින් කරන්න ආයෙ චිත්‍රපටියට හැරිලානේ. ආයෙ ෆිල්ම් එකට හැරිලානේ. ඒ හැරෙන්න ඕනේ නැහැ අපිට. ඔය හැම දෙයකටම ඇත්තම ඔතනදී සටන තියෙන්නේ සරෙන්ඩර් වෙන එක. සටන අපි ඉස්සර සටන් කළේ වේදනාව ජය ගන්නනේ. දැන් කතා කරන්නේ වේදනාව පිළිගන්නයිද අපි හිතින් සටන. අපි වේදනාව අඩු කරන්න ධානය වඩන්නේ නැහැ. ඒ තමයි මනස හැමදාම කලේ සටනක්. මනස ඔතනදී ආධ්‍යාත්මික සටන පටන් ගන්නවා. ඒකෙන් පරිස්සම් වෙන්න කියලා මම කියන්නේ. මොකද ඔතන ඔක අහුවෙන්නේ නැහැ. ඔය සිරිබිරිස් වෙන්න ආස නැහැ. ඒ දැන් ඉතින් මේක මොකද ඉතින් දවස් පුරාම තියෙන මේ තිරේ බලාගෙනනේ. ඌ අන්නේ ඒ නිසා පොඩ්ඩක් මේක වැඩි කරමු. මේක තව ධාන ලෙවල් වලට ගෙනියමු. තව සියුම් කරමු මේක. ඒක වෙයි වෙනවා නම් ඒක ඔබ ක්‍රියාවක් විදිහට ප්‍රැක්ටිස් කරන්න යන්න එපා. ඒක සතිය වඩ아가න යද්දි වෙනවා නම් වෙයි. හැබැයි මම කිසිම විදියක මේක වැඩි කරන්න යන්නෙත් නෑ. මම නිකන් ඔය මම ජමත්ත කරය පැදුම් හැමදාම සක්මන්ට එන හැමදාම දේශනාව අන ඔය නිකන් ස්මාර්ට් ඕනේ නෑ. වැඩ මොකද ඔය මට මේකයි මම කිව්වේ. ඒක නෝනද මට හිතුණා යෙදෙන්න අවකාශයක් හම්බෙන්නේ. නෑ යෙදෙන්න. ඒක එපා කියන්නේ නෑ යෙදෙන්න. හැබැයි හොඳට බලන්න මම මේ යෙදෙන්නේ මගේ ඇතුළ මාර්ගයක් හදනවද කියලා. මොකද මාර්ගයක් නෑ විමුක්තියට. විමුක්තියට මාර්ගයක් හදන්නේ මනසින්. දැන් අපි කිව්වේ තියෙන මාර්ගයත් බිම තියන්නයි ඕනේ. ඉතින් අර අල්ලංගිය කමටහනත් බිම තියනවා මිසක් ආයේ දැන් මම විපස්සනා පූර්වංගම සමත කරනවා කියලා ඒ වගේ අමුතුවෙන් ඒක ගුරුවරයා අවශ්‍ය නම් කියයි දැන් පොඩ්ඩක් සමතේ කරන්න කියලා. තමන්ම තීරණේ අරගෙන තමන් මේ මාර අක්කනේ ඉතින් හැම තැනකටම තමන්ම තමයි කිසිම ගුරුවරෙක් එක්ක කමටහන් සුද්ධ කරන්නේ නැහැ සාකච්ඡා නැහැ මේ. මොකද එහෙම යන්න බෑ. ගුරුවරෙක් එක්ක සාකච්ඡා කරලා මේ මනස හරි ෂටයි. මේ මායාකාරී ෂට වංචනිකයි. එයා කොහොම හරි ආධ්‍යාත්මික ස්වරූපයක් හරි අරගෙන නැවත වතාවක් එයා ෆිල්ම් එක බලන්න එන්නේ. ඔව් ඒ කියන්නේ එයා පණ ගහලා ආයේ ලස්සන ෆිල්ම් එකක් බලන්න යා යෝගාවචර භාවනා යෝගී වෙන ස්පිරිචුවල් කුණ්ඩලිනී ශක්තිය අවදි කරගු අභිඥා අවදි කරගත්ත මහා අමුතු ෆිල්ම් එකක් දැන් බලන්න යන්නේ. ආයෙත් බාහිරයි ආයෙත් ඔය ඕනේ අක්ක වෙන්න. ආයෙත් නිකන් අර මෙහෙ මං ආයෙ මෙහෙම දැක්කා මෙහෙම වෙන්න එපා ඒ ඕනේ. හැබැයි අපි සාමාන්‍ය කරගෙන යනවා. සාමාන්‍ය වෙන්ද කරපු ටික හේම කරගෙන එහෙම ලොකු කතාවක් නැහැ විශේෂ දෙයක් නැහැ. අර සිරිවිරිසගේ අර සතියෙම ඉන්නවා. ඔය ඒ අවදියේ ඉන්න අවදියේ තව අවදිය සිවුම් වෙදී ඔය ඔක්කොම අභිඥා එයි. ඔය ඔක්කොම ධානය වැඩේ. හැබැයි අර මේ මොකද හේතුව මොකද මනසට දැන් ලව් නැත්තම් අර කාමයේ වොන්ට මනස ස්පිරිචුවල් එක හරි අල්ලගෙන බාහිරට හැරෙනවා. ශක්තියින් හරි ධාන හරි අභිඥාරන් හරි. ඒක මුලදී හොඳයි අර කාමයට අරින්න කුණ්ඩලිනී ශක්තිය වඩන එක හොඳයි. හැබැයි නිර්වාණයට යද්දී ඔය කරන හැම එකක්ම මිත්‍යා දෘෂ්ටියක්. මෙහෙම මොනවා කරන්න ගියත් ආයේ කාලේ මාර්ගයක් හැදෙනවනේ. මම දැන් මෙතන ඉන්නේ මම අතෙන්ට කොහොම හරි යනවා මං අරක ලබනවා කියලා ආයේ මේ කොහෙදෝ මම එක්ක පෝෂණය කරනවා. මේ ආයේ අර මේ ගෙවම් කරන්න ඕනේ මම යට ආයේ කොහේ හරි දැනකින් ඌට අරක ලබලා දෙන්න මේ එක්ස්පීරියන්ස් කරලා දෙන්න අරක ලබලා දෙන්න මොකක්දෝ එකක් හදලා මොකක්දෝ මාර්ගයක් හදලා ආයේ ඌට හිතෙනවා මං තව අතෙන් අරක මං බලන්න ඕනේ මේක බලන්න ඕනේ ඌට තිබ්බේ ඔය කුතුහලේනේ මුළු සංසාරෙම අපි ආවේ අරක විඳලා නැහැ මේක විඳලා නැහැ අරක විඳලා නැහැ අරක අද්දකලා නැහැ කියලා ඔය කුතුහලයට ආයේදී බියරගෙන යයි ආයේ සංසාරයයි අන්න ඒ නිසා අන්න ඒක තමයි ඒවා තමයි එලි කරන්න ඕනේ එලි කරාදී තේරුම් ගන්න ඔය ආයේ මම අර ආකාස සංඥායතනින් ඉන්න නේව සංඥායතනින් ඉන්න විඥානංචාරේ ඉන්න අරූපේක ඉන්න ඔය කොහෙන් හරි බලන්න ආයේ ෆිල්ම් එකක් හරි බලන්න හදන්නේ ආයේ මේ ඔබ ඉන්නේ නිවැරේ නම් ආයේ ඔබ ඉන්නේ හොඳ මේකේ ආයේ හොඳ මේක අඩු කරන්න එපා පොඩි ඒවට ඔබ දැන්ට ඉන්නේ හොඳ මේකේ ආයේ හොඳ මේක අඩු කරන්න යන්න එපා හොඳ මේකේ හැබැයි හොඳ මේකේ කරන්න ලකුත් නැහැ හොඳ මේකේ මම යට මොකුත් නැහැ අන්න ඒ නිසා මේ හොඳ මේක මේ ඒ කියන්නේ මට දෙන්නේ මේ සරල දෙයට අපිට අකමැතිනේ මේ සරල සත්‍යය මේ සරලත්වයේම තුල තියෙන මේ එතනදී මම දන්නේ ඇයි කියලා
මට හිතෙනවා එතනදී මම යාට දැනක් නැහැ. මම යාට ස්මාර්ට් වෙන්න විදියක් නැහැ. ඌට කිසිම විදියක ඌ නිකන් ඔය පැලෙයිට ඕන කෙනා තමයි. ඔය පැලයක් හිටගෙන අතපොතු ගාගෙන ඔය ඉන්න සරලයිනේ හරි සිම්පල්. එයා තුල මේ ලස්සන දකින්නයි ඕනේ. ඒ කියන්නේ මට හිතෙන්නේ ඕනෑම මුනිවරයෙක් ළඟට ගියාම යාළ ළඟ තියෙන අසාමාන්‍ය සරලකම. යාළ අසාමාන්‍ය ලෙස ස්වභාවිකයි. යාළ අර නිකන් අර පරණ ජීවිතය වගේ ආය ගත කරන්නේ. හරීම නිකන් සිම්පල්. ඇත්තටම යාළ මාර්ගයක් වඩනවාද කියලා හොයන්නත් බෑ කිසිම ලොකු කතාන්දර නැහැ, ලොකු කතාවක් නැහැ. ඇත්තටම යාළගේ අර යාළගේ ඉද්දී අපිට දැනෙන වයිබ් එකත් ඒක තමයි. ඒ කියන්නේ යාළ ළඟ ඉද්දී අපිට දැනෙන වයිබ් එකේම තියෙන්නේ ඒ සිම්පසිටි එක, ඒ සිම්පල් එක. ඒ සරලත්වයම තමයි. ඒම තමයි යාළගේ තියෙන ගැඹුරක්. බලන්නකෝ මේ සරල මුනිවරයෙක් ළඟට ගියාට පස්සේ අපිට නිකන් පොඩි ළමයෙක් එක්ක වගේ ලොකු කතන්දර මොනවාක්වත් නැහැ. බර දෙයක් ඇත්තෙත් නැහැ. එයාලා ඒ සරලත්වයටමපත් වෙලා ඒ තරම්ම සිම්පලිසිටි වෙලා සාමාන්‍යම වෙලා සාමාන්‍ය බවටමපත් වෙලා ඉතින් ඔන්න ඔතෙන්ට මේ චිත්‍රපටිය බලන් ඉද්දි පරිස්සම් වෙන්න ඔය වගේ ස්පිරිචුවලි වේගවත් වෙන්න හදයි. ලෞකිකත්වයෙන් ලෞකිකත්වයේ යන කාලෙත් අපි ගියානේ කඩාගෙන ඔය ස්පීඩ් එක මාරු වෙනවා ස්පිරිචුවල් වලට. ලෞකිකත්වයේ ආයේ කාගෙන ගියා ඒක. මේකෙදි තියෙන්නේ කාගෙන ගිහිලා අර ඒ සටන්කාමී චරිතින්ද තමයි අපි මේ දුරක් ආවේ නැත්තේ නෑ. ඒ අපේ ඇතුලේ තිබ්බේ සටන්කාමී අර නතර කරන්නේ නැහැ නේ ගේමට වැස්සොත්. ආයි ගහලමනේ ඉවර කරන්නේ. ඒ සටන්කාමීත් මරලම ඉවර කරනවා. යුද්ධ ඉවර එක්ක මම මැරෙයි එක්ක ඌ මැරෙයි. එක්ක දෙන්නම් මැරෙයි කියලා මැරලා ඉවරනක අන්න ඒ සටන්කාමීත්වයේ ඕනේ. මොකද නැත්තම් මෙච්චර උදරක් වෙන්න අපිට හයියක් එන්නේ. සටන්කාමීකම නැත්තම් ඔය අර සම්ප්‍රදායට යටත් වෙලා කියන දේ අහගෙන දෙන දේ කාලා කියන දේ අහගෙන ඉන්නවා. ඉතින් අපේ ඇතුලේ මේ තිබ්බ සටන්කාමී බවක්. ඒ බුදුහාඳුරන්ට තිබ්බ ඒකනේ කඩාගෙන ගියා. ආයේ මැරුණොත් මැරිච්චාවේ කියලා බුදු වෙන්නේ ඒ උන්වහන්සේගේ ඇතුලේ තිබ්බ ලේ තිබ්බා. උන්වහන්සේගේ සටන්කාමිය රණකාමිය හිටියා. ඒක ඕනේ නැහැ කියන්නේ මම. ඒක ඕනේ. හැබැයි ඒකේ දිශාව මාරු වෙන්න ඕනේ අන්තිමට. ඒ එනර්ජි එක සැරෙන්ඩර් වීමටයි යූස් වෙන්න ඕනේ. එතකොට එතන තියෙන අහිංසකවම මුව පැටියෙක් වගේ. ඒ කියන්නේ අපි කොච්චර කාමයේ ඉස්සරහා කඩාගෙන ආවට ගුරුවරයා ඉස්සරහා සත්‍ය ඉස්සරහා මෙහෙම වෙන්න ඕනේ. ඒ තමයි සටන. එළියේදී අපි සිංහෝ වගේ බැඳින් කඩාගෙන ආවා. හැබැයි බුද්ධත්වයේ ඉස්සරහා නමස්කාරය ඒ තමයි සටන. ඒක තමයි මාර්ගය. දැන් අපි මෙහෙම කරන්නේ නැතුව මෙහෙම කරන්න ඕනේ දරත් අර එළියෙන් ආපු විදියට කඩාගෙන ජය ගන්න හදනවා. ඒක වැරදි. එතෙන්ට හරි මෙතෙන්ට වැරදි. ඒ වෙලාවේ ඒක හරි. අර ඒ හයිය හදාගෙන මට මුකුත් එපා ගියාගෙන මං මැරෙන්න හරි යනවා කියලා ආවා. මෙතනදී මෙච්චරයි. ඔතනින් එහාට කඩක් හොලවන්න. එන්නේ ඒකයි එතන තියෙන සටන්කාමීත්වය කියන්නේ. ස්පිරිචුවලි සටන කියන්නේ සැරෙන්ඩර්, භක්තිවන්ත වීම, යටත් වීම, පිළිගැනීම. මෙන්න මේ ඒ දිශාව ඒ එනර්ජි එක නෙමෙයි එනර්ජි එකේ දිශාව මාරු කරන්නේ. ඒ මමත්වයේ ගෙවෙන පැත්තට එනර්ජි එකේ දිශාව මාරු කරනවා අපි. එහෙම නැතුව රඟපෑවට බෑ. ඒක හැබැයි මම මේක බොක්කෙම එන්නත් ඕනේ. ඒ සටන්කාමිය ආයේ බුද්ධ ස්වභාවයේ ඉස්සරහා දන නමන්න ඕනේ. ඉදිරියට ගියොත් හතර වටේ වන්නලා එන්නේ. හැබැයි බුදුහාමුදුරු ඉස්සරහා නමස්කාර කරනවා. එතන අඟ උස්සන්න යන්නේ නැහැ. එතනදී වැඩ පෙන්නන්න යන්නේ නැහැ. එතන ඇත්තරම එතන පෙන්නන වැඩ පෙන්නන එක තමයි එතන වැඩ නොපෙන්න ආයිදී. එතන අහිංසකත්වයේ යෑම. මම දන්නේ මේක ආවේ නැත්නම් ආයෙත් අපි ආයෙ ෆිල්ම් එකත් එක තමයි නටන්නේ. ආයෙ අපිට තේරෙන්නේ අපිට මේ මොකද්ද උනේ කියන එක. ඒ පාර ආයෙ මම මේක ජය ගන්න යනවා. ජය ගන්න යන අර හයිය තියෙනවනේ දාම. අර සටන්කාමී ගතිය. ඉතින් ඒ නිසා බලන්න මේ අවසානයේදී ඒක බිම තියන්න වෙනවා අපිට. නමස්කාර කරන්න වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ අර්ජුන්ට ක්‍රිෂ්ණ ළඟ වැටෙන්න ඕන. එයා කොච්චර දක්ෂ රණගාමීෙක් වුණත්, එයාගේ කොච්චර දක්ෂ වුණත් ක්‍රිෂ්ණ ඉස්සරහා ආත්මේ පූජාව කරා. ආත්මේ දුන්නා. ඉතින් ඒක තමයි මේකෙදි තියෙන අහසයි තියෙන්නේ. ඔකදී අර දැන් අනික දැන් අද මම ආයේ කමටහන දැන් ඉවර කරන්න ලාවෙන්නේ එන්නම් ආපහු වේදනාවනේ. හොඳට බලන්න මේ මම අර කියාගෙන ආපු එකට ආයේ එන්නම් ගොඩක් එහෙම ගියේ ඉඳා. එහෙම භාවනා කරගෙන යද්දී
මම මේ කියන පොයින්ට් එක ටිකක් හිතලා බලන්නේ ඔය ඔළුව රිදෙන හරි බඩ හරි ඔය හැම දෙයක්ම කියද්දී ඔය වේදනාව ගැන කතා කරද්දී හොඳට මම මේ කියන පොයින්ට් එක බලන්න වේදනාව ගැන අපි යම් වෙලාවක කතා කරන්නේ කෙලින්ම අපිට වේදනාව ගැන කතා කරන්න බෑ බලන්න එයා ලියලා තිබ්බේ මට උගුර වේදනාවක් ආවා මට කකුලේ පපුව හිර වුණා එතකොට ඔබට තේරෙනවද මේ කමටහන ලියද්දී ලියලා තියෙන්නේ මේ වේදනාව කියන එක සංඥාවක පටලවලා කියලා. මොකද හොඳට මේ කාරණේ තේරුම් ගන්න. වේදනාව කොටු කරොත් වේදනාවට පැවැත්මක් නැහැ. වේදනාවකට සංඥාව පැටලුවොත් වේදනාවට සංඥාව පැටලනවා කියන්නේ මෙන්න මේ වගේ දැනගන්න දැන් ඔබට දැන් අර පපුවේ හිර වෙලා හරි මොකක් හරි වේදනාවක් ආවා කියනකොට ඒ වේදනාව දැනෙන්නේ හොඳට මම මේ කියන පොයින්ට් එක බලන්න පපුවත් එක්ක නෙමෙයිද කියලා බලන්න දැක්කද වින්දනයක් ගැන අපි කතා කරන්නේ සංඥාවක් සම්බන්ධ කරලා පපුව කැක්කුමයි ඔළුව රිදෙනවා ඔළුව කකියනවා මොකද හේතුව තමයි වේදනාව කියන එකද වේදනාව කියන එක අපි මේ දැනීම අත් කියන ගමුකෝ වේදනාව කියලා මෙතන වේදනාව කියන එක මේ දැන් අපිට පේනවා කියන්නේ අත්දැකීමක් නේ දැනීමක් නේ ඇහෙනවා කියන්නේ වේදනාවක් නේ මේ අල්ලතල්ල දැන් වේදනාව මේ වේදනාවට හැම වෙලෙම වේදනාව කියන්නේ මට විඳින්න නම් විඳින දෙයක් ඕනේ පුළුවන් නම් විඳින දෙයක් නැතුව විඳිනයක් ගැන කතා කරන්න බලන්න අපි හැම වෙලෙම විඳිනයක් කියන්නේ මට ඒ කෑම කාලා මාර රසක් දැනුණා දැක්කද විඳින දෙයක් එක්කයි විඳිනේ අපි කියන්නේ හැම වෙලෙම මට මේ මිනිස්සයා දැක්කට මාර සතුටක් ආවා දැක්කද විඳින දැක්කද විඳිනේ ගැන හැම වෙලෙම අපි කතා කරන්නේ විඳින දෙයක් ඉස්සර කරනවා හැම වෙලෙම හොඳට මම මේ කියන එක බලද්දී ඔබට දැනේවි හොඳටම සියෙන් ඉන්න ගමන් මෙන්න මේ කෑල්ල තේරුම් ගන්න බලන්න හැම වෙලෙම අපිට මොනවා හරි වේදනාවක් දැනෙනවා නම් මෙතන වේදනාව කියලා කියන කයේ දැනෙන දුක වේදන ගන්න එපා මොනවා හරි පේනවා දැන් මට මොකක් හරි සීතලක් දැනෙනවා කියන්නේ වේදනාවක් දැන් මේ හුලඟ දැනෙනවා කියන්නේ වින්දනයක් දැන් බලන්න මේ වින්දනය අපි කියන්නේ කොහොමද මට හුලඟ දැනුණා මට ඇඟ අල්ලලා ගියනවා දැක්කද හැම වෙලෙම මොකක් හරි දෙයක් අල්ලලා තමයි අපි වේදනාවක් ගැන කතා කරන්නේ වින්දනයක් ගැන අපි කතා කරන්නේ නැත්තම් අපිට වේදනාවක් ඒ කියන්නේ මේ ඇත්තටම වේදනාව කියන්නේ දෘෂ්ටියක් දැන් අපි බලන්න හීනයක් ඇතුලේ අපිට සීතල දැල්ලා නැද්ද හීනයක් ඇතුලේ මිනිස්සු පෙනිලා නැද්ද සද්ද ඇහිලා ඒ වේදනාව දැනුනේ කොහොමද හීනේ ඇතුලේ මේ ළමයා අපේ බලන්න මට ආහඳුර අරයා කතා කරන ඇහුණා දැක්කද හීනයක් ඇතුලේ එහෙම සිද්ධියක් උනේ නෑනේ තනිකර දැක්කද මම කියන එක්ස්පීරියන්ස් එක ආවේ හීනේ ඇතුලේදී අර මට අරයා කතා කරා මාත් එක්ක හීනේ හැබැයි එහෙම කතා කරන කවුරුත් ඒ වේදනාවට එතන වේදනාවක් දැනුනේ පේනවා ඇහෙනවා දැනනවා කියලා හරි යම් ditta sutta muda විඤ්ඤාත මට්ටමින් විඳීමක් දැනුනේ විඳින දෙයක් එතන තිබ්බ නිසා හැබැයි විඳින දෙයක් තිබ්බ හින්දා නෙමෙයි මෙයා විඳින දෙයක් තියෙනවා කියලා ගැටේ වැදුන හින්දා හීනේ ඇතුලේ එහෙම මොකක්වත් දෙයක් තිබ්බේ නෑනේ අනිවාර්යෙන් ඒ ගැටෙත් එක්ක තමයි මම කියලා කෙනෙක් ඉන්නේ මම දැක්කා මට දැනුණා එහෙමනේ කමටහනේ ලියලා තිබ්බේ අර දැන් මේ නාසෙත් කිව්වේ මට මොකුත් දැනෙන්නේ නැතුව ගියා මෙහෙම වෙනවා අර එහෙම කරන්න ඉදෙනවා මට මෙහෙම කරන්න ඉදෙනවා මේ ඔක්කොම ලියන්නේ බලන්න දැන් බලන්න කොහොමද කිව්වේ අර මට මොකුත් දැනෙන්නේ නැතුව ගියා කියලා කිව්වනේ ඒක වැරදීනේ වැරදි වෙන්නේ දැන් අපිට මොකුත් දැනෙන්නේ නැතුව දැන් මම කියන මම එතන ශරීරයක් කියලා එකක් නැහැ වැරදීනේ ශරීරයක් නැහැ කියන්න ශරීරය ගන්න එපේ ඒතර වැරදි ඔය දැන් ගොඩාක් බණ ඇහුවාම අපිට වෙන්නේ ඕකනේ බණ අහන්න ඉස්සෙල්ලා මම ඉන්නවා මගේ ශරීරය තියෙනවා බණ අහලා ශරීරය කියලා එකක් නැහැ ශරීරය කියලා නැහැ කියද්දිම ආයේ ශරීරයක් අල්ලන්න බෑ ඒක තේරෙනවද ශරීරයක් එතකොට ශරීරයක් නැති බව දන්නා වූ මමෙක් හැදෙනවා එතන ඈ ඒතකොට බලන්න අපි මොනම අත්දැකීම ඔය අපි වෙන්නේ ඒකයි භාවනා කරද්දී හිතන්න යන්න එපා කියන්නේ ඔය මම නෑ කියලා හරි ශරීරයක් නෑ කියලා මෙතන මා මුකුත් නෑ මේක මායා මුකුත් නෑ කියන එක තමයි ඊට පස්සේ මම ගන්න පදනම. එයි මුකුත් නෑ කියන එකත් එන්නේ මුකුත් කියන ගත්තර පොඩි එක හරි හිස්තැන හරි අනුපාදය හරි නිවන හරි කියලා ආයෙ ගත්ත අරමුණක් අල්ලගෙන මේ නෑ අරක නෑ මේක නෑ කියද්දි ආයෙ ෆිල්ම් එක ආයෙ පේන්නේ හැබැයි දැන් පේන්නේ ස්පිරිචුවල් ෆිල්ම් එකක්.
ඒත් ෆිල්ම් එකක්. ඒත් බාහිර. දෙකද? අර අපිට වෙන්නේ අපි බණ අහලා මේව සාකච්ඡා කරන් කාලයක් ඇද්දි වෙන ෆිල්ම් එකක් අපිට ආයෙ බලනවා බාහිර. පංච උපාදානස්කන්ධයක් නෑ. අනුපාදයි. නිර්වාණය විතරයි තියෙන්නේ. සංසාරේ මායාව. මම කියලා කෙනෙක් නෑ. ඔන්න දැන් ඒව බලනවා. ඊට පස්සේ ආයෙත් අපි ආයෙත් මේ බාහිරමයි. ඒකයි කියන්නේ මේ භාවනා කරගෙන අවදිට යදී මම නෑ කියලාවත් මේක හීනයක්. ඔය ඔහොම එකක් නෙවෙයි. ඔය මම නෑ කියන එක අවබෝධ වෙන්න ඕන දියක් මිස මම නෑ කියලා චින්තනයක් නෙමෙයි. මම නෑ කියන එක්ස්පීරියන්ස් එකක් නෙවෙයි වෙන්නේ. ඒ හින්දා හොඳට බලන්න අර අවදියට ගමන් කරලා ඔන්න ওই විදිහට එක එක චින්තන වශයෙන් මේක අවබෝධ කරන්න යන්න එපා. මානසික වලට එපා. පංච උපාදානස්කන්ධ බලන්නයි මම නෑ කියලා බලන්නයි අනිත්‍යයි කියලා බලන්නයි ඔය ඔහොම දෙයක් ඕක ඇත්තක් නම් ඉතින් සතියේදී අවබෝධ වෙයි. මං කියන්නේ හොඳට දැන් මම නැත්තම් ඉතින් මම නැති බව හිතන්න ඕනේ නෑනේ. මම නැත්තම් අවදීන වෙලා ඉන්නේ. ඉතින් මම නැත්තම් මම නැති වෙයි. අය මම නැත්තම් නැති වෙන්නත් මමකුත් නෑනේ. අපිට මේ අපි කියන්නේ මේ අර කියන්නේ මොකද අර ඉදෙන් ඉස්සෙල්ලා හරි ආවද කඩන්න ඕනේ අපිට. ඒක ගෙඩිය ඉදුණාම වැටෙනවා. අපිට ඕනේ මම නැති බව ඉක්මනට අවබෝධ කරගන්න. මම නෑ කියලා ඉක්මනට ඉතින් ඔය මහා අපිට මාර හදිසි මේ මනසට. මම නෑ මායාවක් මුකුත් නෑ අනිත්‍යයි. අනිත්‍යයි කියන එක ඒක අවදිය හරහා වෙන ප්‍රත්‍යක්ෂ. ඒ කියන්නේ මේ පැවැත්මේ ස්වභාවයමයි. ඒක හිතන එකක් නෙමෙයි. හිතපු ගමන් හිතන අකින මේක අනිත්‍ය කියලා අත්දකින්න එක්ක හම්බ වෙනවා එතන. ඒ නිසා ඔතෙන්ට ගිහිල්ලා හොඳට තේරුම් ගන්න අනිත්‍ය කතාවක්වත් අනාත්ම කතාවක්වත් පංච උපාදානස්කන්ධ කතාවක්වත් ඕනේ නෑ. අර අවදිය තුලදී අවබෝධ වෙන දෙයක් අවබෝධ වෙයි. ඒක දැනුමක් නෙමෙයි නේද ඒකක්වත්. ඒ දැනුමක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයේම එකතු වෙලා යයි. ඒ ප්‍රත්‍යක්ෂය එකතු වෙලා යන ගමන් බලන්න මෙතන තියෙන මේ වේදනාව මම මේ ප්‍රශ්නෙට එන්නේ උත්තරේ. ඔය වේදනාවට පණක් හැදෙන්නේ වේදනාවට කකුල් දාන හින්දා. වේදනාවක් කියලා එකක් මෙතන තියෙන දැන් හීනයක් දකිද්දි හීනේ අපිට අත්දැකීම් විඳීම් දැනෙන්නේ ඇයි? දේවල් තියෙනවා කියලා එතන ඒ හීනේ ඇතුලේ බලන නිසා. හීනයක් ඇතුලේ ඇත්තටම හීනයක් කියන එක තේරෙනවනේ හීනයක් කියලා දෙයක් නැහැනේ. දෙයක් නැතිම තැනම මේ දෙයක් වෙලාද ඔය හීනේ කියන කතාව මරු අපිට මේ දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඊදී අපිට තේරෙනවා සිද්ධ වෙච්චි නැතිම කතාවක් මමෙකුත් ඉන්නවා. මං අත්දකින්න දේකුත් තියෙනවා. මට දැනෙන විඳීමකුත් තියෙනවා. ඔය මුළු කතාවම හොද්දට බැලුවොත් එහෙම සිදු නොවිච්ච දෙයක්නේ. හැබැයි සිදු උනේ කොහොමද කියලා බැලුවොත් එහෙනම් එතනදී විඳින දෙයක් විඳීමක් හැදුනා. මොකද විඳීම හැදුනේ මට විඳින දෙයක් දැන් ඔබට මේ වෙලාවේ පේනවනේ පේන්නේ ඇයි? ඔබ වහන්සේ ඉන්නින්දා. හරි ඔබ වහන්සේ අයින් කළොත් පේනීමට මොකද වෙන්නේ? පේනීම ඉවරයි. ඊට පස්සේ කියයි බ්ලැන්ක් නේ කියලා. බ්ලැන්ක් එක කියලා බැලුවොත් තමයි බ්ලැන්ක් එකක් පේන්නේ. දැන් ඔබ වහන්සේ අයින් කළොත් ආවුදු හිස්නේ. හිස් කියන සංඥාවක් දැක්කොත් ආයෙ පේනවා කියලා විඳීමක් තියෙනවා. දැක්කද? ඒකත් අයින් කරන්න හිස් කියන එක. ඒ සංඥාවත් දැන් මොකද වෙන්නේ විඳීමට? පෙනීමට. පෙනෙන්න. හොඳට බලන්න. දැන් ඇත්තටම ඔබට මේ වෙලාවේ ඔබ ඉන්නේ මට පේනවා කියන දැනනේ. මට ඔබ වහන්සේ දේශනාව අහගෙන ඉන්න මට ඔබ වහන්සේ පේනවා. පේනවා කියලා අරගන්නේ මේ රූපේ කියන සංඥාවනේ. රූපේ කියන සංඥාව අයින් කරන්න බලන්න. ඒතකොට මොකද්ද පේන්නේ? මුකුත් නැහැ කියලා සංඥාවත් අයින් කර. ඒක තව දාලා බලනවනේ. ඒකත් අයින් කරා. එතකොට පෙනීමක්වත් පේන දෙයක්වත් පෙනෙන්නේක්වත් මෙතන නැහැ. ඒ තමයි මෙතන තියෙන ඇත්තම ඇත්ත. මෙතන තියෙන ඇත්තම ඇත්ත ඒක. හැබැයි අපි ඕකට මාර බයයි. අපි ඕකට මාර බයක් දක්වනවා. ඉතින් එතකොට දැන් මේක අවබෝධ කරනවා කියන්නේ මොකක්ද එහෙනම්? අවබෝධ කරනවා කියන්නේ මං උදාහරණයක් කියන්නම් මෙහෙම. දැන් අපි පාරේ සක්මන් කරනවා. ගලක් දකිනවා. ගලක් දැක්කට පස්සේ අපි කොහොමද දැන් මේක අවබෝධ කරපු කෙනා හිතන්නේ? ගලක් දැක්කම ගලක් කියලා හිතන්නේ. එච්චරයි. ගලක් දැක්කම මොකුත් හිතන්නේ. ගලක් දැක්කහම වෙන මොකුත් හිතන එක තමයි මෙතන ප්‍රශ්නේ. ගලක් කියන සංඥාවේ ගලක් කියන සංඥාවේ ගල ඇරෙන්න වෙන මොකුත් අපි කියන මේකේ පාට හැඩ කියලා ගලට තව සංඥා දාලා ගලට පණක් දෙන්න එපා. ගලක් දැක්කහම ගලක්. එච්චරයි. ගලක් විදිහට දකින්න එක තමයි ගැඹුරුම අවබෝධය මෙතන තියෙන්නේ. මෙතන තියෙන ගැඹුරුම අවබෝධය තමයි ගල විදිහටම දකින්න. එච්චරයි. ගලට ආයේ වෙන ගල පේන දෙයක්ද ගල කියන එක තද දෙයක්ද
ඔය තද බව, ඌව දාන්න බව, තද කියලා මේ අල්ලන දැනීමේ තද බවේ ගලක් නැහැ. අන්න ඒ වගේ දැක්කද? ඒක අර සංඥාවට අග්ගාලා විඳි වේදනාවකට සම්බන්ධ කරලා අන්න ගල දැකපු මම කියලා ගල කියලා වෙනම දෙයකයි ගල කියන එක තදයි කියලායි දැක්කද? අර දැක්කද? අර සංඥාවට අග්ගාලා වේදනාවට කංගන. හැබැයි ඊට පස්සේ මොකද? අන්නේ සම්බන්ධ නොකර සක්මන් කරනවා. එතකොට ඔබට ඉතින් ඔබ ගල කියලා කියයි. එච්චරයි. ගල කියන එක ඒකේ හුදු සංඥාවක්. ගල කියන එකම අපිට හම්බෙලා නැහැ කියන එක තමයි ගල වශයෙන් දකින්නවා කියන්නේ. ගල කියන එකම අනුපාද බව අනුපාදයි කියලා බලන්න එපා. එතකොට ඔය සංකල්ප ගල තිබිලම නැහැ. ගල මායාවක්. ආය ගලට පැවැත්මක් දෙන ඔය. ගල හිතවිල්ලක්. ගල කියලා හිතවිල්ල ඒ ආය දැක්කද? ආය ගල කියන සිතවිල්ලක් කියනවා. ගල කියන්නේ මායාවක් කියනවා. දැක්කද? ආය අනවශ්‍ය විදියක ගලට පැවැත්මක් හදනවානේ. ගල කියන සංඥාවට කිසිම වෙන දෙයක් සම්බන්ධ නොකර ඒක අවබෝධ කළාම එච්චරයි. ගල කියන්නේ තද දෙයක් මායාව ඕන්නේ. ඔය කිසිම දෙයක් නැතුව ගල විදියට දකින්න. ඒ ඇති. මල විදියට දකින්න. මල තද මෘදු දැක්ටුවාම තද මෘදු ඇතියේ. ඒ දැනීම විදියට දකින්න. දැනීමට මල් සම්බන්ධ කරන දැන් මං ගලලකට ගිහලා මෙහෙම අල්ලද්දි දැනීම විදියට දකින්න. එතකොට ඒකට ගල් සම්බන්ධ කරන්න එපා. දැනීම විදියට බැලුවොත් දැනීම හම්බෙන්නේ නැහැ. දැනීමට පැවැත්ම හම්බෙන්නේ මලක් හරි ගලක් හරි ඒකට සංඥාවක් සම්බන්ධ කරලා. දැනීම වේදනාවෙන් ශූන්‍ය වෙනවා. වේදනාවෙන් ශූන්‍යයි, සංඥාවෙන් ශූන්‍ය. ඔන්න ඔක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. නාම රූප වෙන් කරලා දකින්නවා ඉතින්. වේදනාව නාම රූප එකතු කරලා ඉඳලා අපිට මේ විඥාණයට මමෙක් දකින්නේ ලෝකයක් කියලා පැවැත්මක් තියෙන්නේ. නාම රූප දෙක පරිච්ඡේද කළා. දැන් තේරවාදය කියන්නේ විභජ්‍යවාදය කියලානේ. විභජ්‍ය කරනවා. නාම රූප වෙන් කරපු ගමන් මෙතන විඥාණයකට බැස ගන්න බෑ. සිතකට ඒක සිතක් පහළ වෙන විඥාණයකට දැනීමකට බැස ගන්න බැරි නිසා මමෙක් පහළ වීම මමෙක් නැති වෙනව නෙමෙයි. මම උපදින්නේ. මමෙක්ගේ හටගන්නමක් නැහැ. මොකද යථා ස්වභාවය දකිනවා. මේ යථා ස්වභාවයේ මෙතන තියෙන යථා ස්වභාවය නොදන්නාකමින් තමයි මේ මමෙක් සහ මම දකින්න දිත්වමේ ලෝකයක්. ඇත්ත වෙලා මේ හීනෙක ඉන්නේ. ඩ්‍රීම් එකක ඉන්නේ. ඉතින් අර පුළුවන් තරම් අර අවදියෙන් ඉන්න ගමන් අර අම්මා හරි තාත්තා හරි කළු ගල් හරි ඉතින් ඉඳ ගලක් දැක්කොත් එimhe ආය ගල වශයෙන් අවබෝධ කරගන්නකොට හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ එන්නේ නැත්නම් නිවන් දැක්කෙන්න ගලක් වෙන්නේ නැහැ කියලා හැප්පෙන්නේ. නිවන් දැක්ක කෙනෙක් තියෙන්නේ අන්න එකයි මං කිව්වේ මේ කතාව අවසානයේ ඥානයකින් ගැලවෙන එක්ස්පීරියන්ස් එකකින් නෙමෙයි. දැක්කා කියන දැන් ඔහොමද දැක්කා කියන එකට ආය සංඥාවක් ගැට ගහලානේ. දැක්කා කියන සංඥාවයි දැක්කා කියන වේදනාවයි ආයෙදෙන ඔහොමද දිත්‍යයක් හදලානේ. දැක්කා කියන දැනම අවුල්නේ. ඔබ වහන්සේට දැක්කා කියන එකට සංඥාවක් ගැවෙන්නේ නැත්නම් දැක්කා කියන බවවත් ලැබෙන්නේ නැහැ. ඒ තමයි දැක්කොත් දැක්කා කියන්නේ. දැක්කොත් දැක්කා කියන්නේ මේනාස මානසික විග්‍රහයක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධ මට්ටමක්. ඔය ගොඩාක් අයට වෙන්නේ බාහ්‍ය දාර්ශනික සූත්‍ර කියවලා දිට්ඨිය මත සුදේසුත මත දැක්කොත් දැක්කා කියලා. ඒක මානසික විග්‍රහ මේ අවබෝධය මානසික විග්‍රහ ලෙවල් එකකට ගෙනිහිල්ලා. ඊට පස්සේ දැක්කොත් දැක්කා කියන මමයි දැක්කොත් දැක්කා කියන දර නතර වෙච්ච මමකුයි දැක්කා කියන උපේක්ෂාවකුයි පිහිටලා. ආය විඥානේ අන්න ආය පතිට්ඨිත වෙලා දැන ගැනීමක්. ඇයි? පෙනීමක් විතරයි. පෙනීමක්දී සංඥාව ගැට ගැහුවේ නැත්තම් මේ පෙනීමට පෙනීමක් කියලා ලැබීමක් හම්බෙන්නේ නැහැ. පෙනීමෙන්ම ශූන්‍ය වෙනවා. දැන් හිතන්නකෝ ඔබ මෙතන හාමුදුරුවත් හිස් කියලාවත් ගැට ගැහුවේ නැත්තම් මේ පේන කතාවම සිද්ධියක් නෙමෙයි. මේ පේනවා කියන එකට පේනවා දැන් ඇත්තට ඔයාලට මොකක් සම්බන්ධ කරේ නැත්තම් පේනවා කියන බව මොකද වෙන්නේ? ඒතර දැක්කොත් දැක්කා පෙනුණා කියන්නවත් පැවැත්මක් තියනවද? පෙනුණා ගැන කොහෙන් හරි ආය නාම රූපයක් ගැට ගහන්න ඕනේ. ආය සංඥාවක් කළු ගලක් කියන එක මේ තද බව දැනන්නේ කළු ගලේ. මේ කියලා ආය ගැට ගැහෙන්න ඕනේ. අන්න ඒ භාෂාව ඇත්තටම හරියටම භාෂාවක් වෙන්නේ අවබෝධය. ඔව් භාෂාව හරියට අවබෝධය තියෙන කෙනෙක් එයාට ඒ කියන්නේ එයාට මේක කිසි අවුලක් නැහැ ධර්මයේ කියන්න පුළුවන්. හැබැයි අහන කෙනා කොතනින් ගණේද දන්නේ. දැන් මම කිව්වොත් කළු ගල කියන්නේ කළු ගලට කියලා ඒක එක්තරා ඥානයක්නේ. ඒක ප්‍රඥාවක් නෙමේ කිව්වේ. දැන් අදාපු කෙනෙක් ඉතින් ඕක වහස දේශනා කරන්න ඕනේ. අපිත් දන්නවනේ. කළු ගල කියලා. අදාපු කෙනෙක් කිය මොනවද මේ වාසි කියවන්නේ ඉතින්. ඕක පැයකමාරක් බන කියලා ඕක කියන්න ඕනේද? කළු ගල කියලා ඕක අපි පුදුම හදන්නේ. ඉතින් මොනවා කරන්නද ඉතින්? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි කළු ගල ඒක අපිත් දන්නවනේ කියයි. ඉතින් එහෙනම් මොනවා කරන්නද ඉතින්? අන්න ඒක වැඩේ.
ඉතින් ආන් එතකොට අන්න එතනදී අර ඒක තමයි. එතකොට මම මේ කියන්න ඕනේ ওই වේදනාවලට සංඥා ගැට ගහලා තමයි පපුවවල් නායවල් බෙල්ල රිදෙනවයි. සංඥාව පපුව කියන එක පපුව කියන දකින්න. එච්චරයි. ඊට පස්සේ ඔබට ওই පපුවයි වේදනාවයි පපුවයි සංඥා වේදනා දෙක වෙන් වෙන්න ඔන්න ඔබට මේකේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ වෙයි. ඔන්න ඔය කියන ඔය මමත්වයේ කියලා ගත්ත අවිද්‍යාව නූපදී. වේදනාව විඳින්න වේදනාව කියලා විඳින්නගේ මෙන් වෙච්ච වේදනාව කියලා වෙනම අත්දැකීම අර මැද සංඥාවකින් පැටළුවේ නැත්තම් විඳින්නයි වේදනාවයි කියලා දිත්වේ අතුරුදහන් වෙයි. එතකොට ඒ දැනීම පමණයි. ඒතර අන්න එනට එතකොට අර දැනීම පමණයි කියන එක අර සංඥා පටලවපු දැනීම නෙමෙයි. යමක් දෙයක් වෙච්ච දැනීමක් නෙමෙයි. පුද්ගලයෙක් අත්දකින්න දැනීමක් නෙමෙයි වේදනාවක් නෙමෙයි. ඒ නොබ්බට කියපු ප්‍රඥාව. දැන් නම් ඇති 12 11 40. හොඳයි. එම් දෙනාටම තෙරුවන් සරණයි.